ආයිබෝන් ළමයි කියන්න බලන්න මාව පැහැදිලිව ඔයාලට ඇහෙනවද ඒත් එක්කම ස්ක්‍රීන් එකත් පැහැදිලිව පේනවද කියලා මාව ඇහෙනවද අයිබෝන් හැමෝටම සර් ඇහෙනා වගේ පේනවා. හරි අපි එන පන්ති පටන් ගමු අ, හරි දැන් කියන්නකෝ බලන්න මගේ ස්ක්‍රීන් එක පේනවද හැමෝටම ඔව් සර්. පේනව නේද හරි පේනවා සර්. එතකොට අද මේ සෙෂන් එක දාන්න හේතුව තමයි ඉලස්ට්‍රේටර් නැත්තම් අපි ගිය සතියේ ඉරිදා කතා කරා ඔයාලට ෆොටෝෂොප් සම්බන්ධ වැඩමුළුවක් කරා. එතකොට මට කියන්න බෑ මෙතන ඉන්නවද හැමෝම ෆොටෝෂොප් වැඩමුළුවට ආපු කට්ටියද ඉන්නේ නැත්තම් රෙකෝඩින් එක බලපු කට්ටියද තාම රෙකෝඩින් එක බලන්න ඉන්න කට්ටියත් ඉන්නද පොඩ්ඩක් කියන්න බලන්න. හැමෝම ඉන්නේ ෆොටෝෂොප් සෙෂන් එකේ හිටපු කට්ටියද? ඔව්. හරි. ඔව් සර්. ඉන්නව නේද? හරි. එතකොට ළමයි අපි එදා ෆොටෝෂොප් ඒ ක්ලාස් එකේදී කිව්වා ඔයාලට ඒ කියන්නේ මේ මාසෙදි පොඩි ඔප එකක් තියෙනවා. ඒ කියන්නේ අපිට අවුරුදු මාසයේ දෙන්න තිබ්බ ඔප එක තමයි මේ අපි කරන්නේ. ඒ ඔප එක තමයි ඔයාලා ෆොටෝෂොප් වලට පේමන්ට් එක කරාට පස්සේ ඉලස්ට්‍රේටර් කියලා කෝස් එක සම්පූර්ණ ෆ්‍රී දෙනවා. ඒ කියන්නේ රෙකෝඩින් නෙවෙයි ලයිව් ක්ලාස් එකක් අපි කරනවා ඉලස්ට්‍රේටර් වලට. මොකද්ද මේ ඉලස්ට්‍රේටර් කියන එක ගොඩක් අයගේ ඔළුවේ මොකද්ද දන්නේ ගොඩක් අය දන්න අයත් ඉන්නවා. මොනවද දන්නේ මේකෙන් කරන්න කියන එක ගොඩක් අහලා තිබ්බා. හරි. ඉලස්ට්‍රේටර් කියලා කියන්නේ වෙක්ටර් ග්‍රැෆික්. නැත්තම් ඔය ගොඩක් දුරට ඔය වෙක්ටර් ග්‍රැෆික් කිව්වට ගොඩක් අය දන්නේ නැහැ. ඔය ටී-ෂර්ට් වගේ ඩිසයින් කරන්න. ඊට පස්සේ ඔය පැකේජින් ඩිසයින් කරන්න. ඒත් එකම ලෝගෝ වගේ දේවල්. ප්‍රධාන වශයෙන් ගත්තාම ලෝගෝ ඩිසයින් කරන්න පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් එකකට තමයි මෙන්න මේ ඉලස්ට්‍රේටර් කියලා කියන්නේ. හරි. එතකොට අද මේ සෙෂන් එක දාන්න හේතුව තමයි ඉලස්ට්‍රේටර් වලින් කරන්න පුළුවන් දේවල් මොනවද කියන එක පොඩි ප්‍රැක්ටිකල් ටිකින් ඔයාලට පැහැදිලි කරන එක. හරි. මොකද Photoshop දවසේ මම මේක කතා කරන්න ගත්තොත් අපිට අර Photoshop එකේ කරන ප්‍රැක්ටිකල් ප්‍රමාණය පොඩ්ඩක් අඩු කරන්න වෙනවා. ඒතකොට ඒකේ තේරුමක් නැති නිසා තමයි මම මේක දවස් දෙකක දාලා ඔයාලට ඉලස්ට්‍රේටර් එකයි ඊට පස්සේ වෙනම Photoshop එකයි කතා කරේ. හරි. අපි නම් බලමු ඉලස්ට්‍රේටර් වලින් මොනවද කරන්න පුළුවන් කියලා. අද මම ලෝගෝ ඩිසයින් කරනවා කියලා ඔයාලට දාලා තිබ්බා. ඒතකොට අපි එදින්දා දකින ලෝගෝ කොහොමද හදලා තියෙන්නේ කියලා පොඩ්ඩක් බලමු. එතකොට මේ ලෝගෝ හැදිලා තියෙන්නේ හරිම ලේසි ක්‍රමයකට. අපි බලමු මේ ලෝගෝ කොහොමද හැදින්නේ සහ අපි එදින්දා භාවිතා කරන සමහර ෂීට් වර්ග නැත්නම් පේපර්ස් වර්ග කොහොමද හැදින්නේ. එතකොට ඒවා හදන්න කවුද භාවිතා කරන්නේ? කොහොමද ඒවා ලේසියෙන් හදන්නේ? අන්න ඒ දේවල් ටික මම ඔයාලට පැහැදිලි කරනවා. හරි. එහෙනම් හැමෝම රෙඩිද වැඩේට? මොකක් හරි ගැටලුවක් තිබ්බොත් මට කතා කරලා කියන්න. හරි. එතකොට මෙන්න මෙහෙමයි. ඔව් හරි. මෙන්න මේ තියෙන්නේ ඉලස්ට්‍රේටර් කියන සොෆ්ට්වෙයාර් එක. එතකොට මේ සොෆ්ට්වෙයාර් එකත් ඔයාලට ලැබෙනවා. ඔයාලට ලොකු chance එකක් අපි කිව්වා වගේ දීලා තියෙනවා. මේ කෝස් එක මාර වටිනා කෝස් එකක්. ඒ කියන්නේ කෝස් එක ගත්තාම මේක දවස් 20ක කෝස් එකක්. ඒ කියන්නේ සම්පූර්ණම අපි සතියට එක දවසක් මේකේ ක්ලාස් තියෙනවා. එතකොට හරියටම ගත්තාට පස්සේ මාසෙට සති 4යිනේ. එතකොට මාස 5ක විතර කෝස් එකක් තමයි මෙතන තියෙන්නේ. හරිද? එතකොට මේ මාස 5ක කෝස් එකක් තමයි ඔයාලට ෆ්‍රී හම්බ වෙන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ අපි මේ කෝස් එක අපේ කරපු ළමයිනුත් ඉන්නවා. ඒතර මේ කෝස් එකට අපි ගත්ත රුපියල් 6000ක පී එකක් ගත්තා. ඒතර ඒ 6000 සම්පූර්ණයෙන්ම ඔයාලට ෆ්‍රී තමයි මේ පාඩම් සේරම ටික ඔයාලට උගන්වන්නේ. හරි. අපි බලමු දැන් මෙයාගේ ඇතුළට ගිහිල්ලා මොනවද කරන්න පුළුවන් වැඩ කියලා. හරි. මම යනවා ඉලස්ට්‍රේටර් වලට. ඒක ඕපන් කරගන්න මෙන්න මේ විදියට. මෙන්න විදිහට ඕපන් කරගත්තාට පස්සේ දැන් මම මේ 21 version එක ඕපන් කරගන්න 2021 version එක. බලමු මේ version එකට ගිහිල්ලා කොහොමද වැඩ කරන්නේ කියලා. හරිම ලේසි. ලොකු අමාරුවක් නැහැ. මොකද මේක තනිකරම හදලා තියෙන ළමයි ওই logo වගේ දේවල් ඩිසයින් කරන්න තමයි හදලා තියෙන්නේ. මාර වැඩ ගොඩක් කරන්න පුළුවන් software එකක් තමයි Illustrator කියලා කියන්නේ. හරි. මේකෙත් අර විදිහම තමයි. Photoshop දවසේ මම කියලා දුන්නා වගේ මේකෙත් අර වගේම තමයි page එහෙම නිර්මාණය කරන්න නැත්නම් page එකක් create කරගන්න තියෙනවා නම් මතක නම් කියන්න බලන්න කොහොමද අපි ගියේ කියලා. මතකද කාට හරි? page එක A4 page එක ගන්න අපි කොහොටද ගියේ ඉස්සෙල්ලම? ෆයිල් ගිහිල්ලා අන්න හරි. ෆයිල් වලට ගිහිල්ලා මෙන්න මෙතන new වලට තමයි ගියේ නේද? ඒතකොට මෙයාගෙත් ළමයි ඒ ක්‍රමවේදෙම තමයි තියෙන්නේ. ෆයිල් වලට ගිහිල්ලා new වලට තමයි යන්න තියෙන්නේ. මම එදා ලස්සන උදාහරණයකුත් ගත්තා නේද? ඒ රෙකෝඩින් එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒ රෙකෝඩින් එකත් බලන්න. ඊට පස්සේ මෙතන තියෙන ළමයි ඔයාලා බලා ගන්න පුළුවන් A4 කියලා තියෙනවා. මම එයාව සිලෙක්ට් කරලා මෙන්න මෙතනින් ක්‍රියේට් කරගන්න. හරි. ඔන්නම ක්‍රියේට් කරගත්තා. දැන් අපිට මේ ක්‍රියේට් වෙලා තියෙන ළමයි ලස්සන A4 page එකක් තමයි ක්‍රියේට් වෙලා තියෙන්නේ. හරි. දැන් මම අද ඔයාලට ලෝගෝස් ටිකක් හදලා පෙන්නනවා කියලා කිව්වනේ. ඔයාලා ඕන තරම් දැකලා තියෙන ලෝගෝස් ටිකක් තමයි මම මේ හදන්න හදන්නේ. හරිද? බලමු ඔයාලට අඳුර ගන්න පුළුවන් වේද කියලා.
හරිම ලේසි මෙයාගෙන් ලෝගෝ ඩිසයින් කරන්න. මෙන්න මෙහෙමයි පටන් ගන්න මම පළවෙනි ලෝගෝ එක. හරි. එතකොට මම මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මෙන්න මෙතන වාගේ ටූල් බා එක බලා ගන්න පුළුවන්. මෙයාගෙත් ඒ වගේම තමයි. මෙයාගේ තියෙන කන්ට්‍රෝල් පැනල් එක ඊට පස්සේ ටූල් බා එක ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. හරි. මෙන්න මේ ටූල් බා එකෙන් තමයි මම පටන් ගන්නෙ. ටූල් බා එකේ වාට බලා ගන්න පුළුවන් මේ ෂේප්ස් ටික තියෙනවා. ඒකේ ෂෝට්කට් එක වෙන්නේ සාමාන්‍යයෙන් M අකුරෙන් තමයි ඔයාලට මේ දේවල් ටික ගන්න පුළුවන්. ඉලිප්ස් එක ගන්නවා නම් L අකුර ක්ලික් කරලා, ඒ කියන්නේ කීබෝඩ් එකේ L අකුර ප්‍රෙස් කරලා ඉලිප්ස් ටූල් එක ගන්න පුළුවන්. හරිද? රෙක්ටැන්ගල් ටූල් එක ගන්නවා නම් M අකුරෙන් ගන්න පුළුවන්. හරි. ඒතර ඔයාලට නැත්තම් එහෙම නැත්තම් මෙන්න මෙතෙන්ට ගිහිල්ලා කෙලින්ම කොටුව සිලෙක්ට් කරලා ගන්නත් පුළුවන්. හරිද? හරි. දැන් මම මෙතන ඉලිප්ස් ටූල් එක ගන්නවා. නැත්නම් රවුමක් අඳින්න ඕනේ මට. මම එතකොට මෙන්න මෙතෙන්ට ගිහිල්ලා රයිට් ක්ලික් කරලා මෙන්න මේ විදිහට ඉලිප්ස් ටූල් එක ගන්නවා. හරි. ඉලිප්ස් ටූල් එක ගත්තා. මෙන්න මෙතනින් තමයි ළමයි අපිට අවශ්‍ය කරන කලර්ස් ටික අපි වෙනස් කරගන්න. දැන් මේ තියෙන්නේ අපිට සම්පූර්ණ දැන් මේව අඳිනවා කියලා හිතන්නකෝ. මෙන්න මෙහෙම ඇඳලා පස්සේ මෙන්න දැන් වෘත්තයක් ඇඳුණා. නැත්නම් ඉලිප්ස් එකක් ඇඳුණා. දැන් මෙයාගේ කලර් එක, ඒ කියන්නේ මෙන්න මේ සම්පූර්ණ කලර් එක අපි ඔකට කියන පිල් කලර් එක කියලා. පොඩ කහ ගන්න හැමෝම. පිල් කලර් එක කියලා කියනවා. සම්පූර්ණ කලයකට පිල් කලයක් කියලා කියනවා. මෙන්න මේ දැන් මම කහ පාට දාදින් බලන්නකෝ. අන්න ඔය කහ පාට වෙච්ච එකට තමයි පිල් කලයක කියලා කියන්නේ. ඔය පිල් කලයක දාගන්න ඕන මෙන්න මෙතනින් තමයි ඒක දාගන්නේ. අපිට මෙන්න මේ විදිහට මාරු කරලා පිල් කලයකක් දාගන්න පුළුවන්. මෙන්න මේ පළවෙනි තැනටම දාගත්තාට පස්සේ ඒ නන් කියන එක, ඒ කියන්නේ අපිට පිල් කලයකක් මෙතන නැහැ කියන එක තමයි මෙන්න මේ මෙයාගෙන් කියවෙන්නේ. සුදු කොටුවක් මැද රතු පාට ඉරකින් කපලා තියෙන්නේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ කිසිම කලයකක් නැහැ කියන එක. මේ තියෙන ළමයි ස්ට්‍රෝක් නැත්තම් අවුට්ලයින් එක කියලා කියන්නේ. අන්න එයාට. එතකොට අපිට අවුට්ලයින් එක විවිධ කලර්ස් වලින් ඒකත් අපිට හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මෙයාගේ සයිස් එකත් අපිට මේ වැඩි කරගන්න පුළුවන්. මේ අවුට්ලයින් එකේ සයිස් එකත් අපිට අඩු වැඩි කරගන්න පුළුවන් මෙන්න මෙතනින්. තව මේකේ දේවල් තියෙනවා. දැන්ට මෙන්න මේ අද කරන වැඩවලට මේ දෙන්න මත තියාගත්තා නම් හොඳටම ඇති. හරි. මම දැන් ස්ට්‍රෝක් එක දාගන්නම් සාමාන්‍ය පොයින්ට් එකකට. ඊට පස්සේ මම මෙන්න මෙයාව දාගන්නම් බ්ලැක් කලයකට දැන්ට දාගන්නම්. මම පිල් කලර් එකක් තියාගත්තේ නැහැ. පිල් කලර් එක no color තමයි නැත්නම් none තමයි දීලා තියෙන්නේ. හරි. දැන් මම මේ විදිහට ක්‍රියේට් කරගත්තේ වෘත්තයක්. මම මෙන්න මේ වෘත්තය අරන් එනවා මෙන්න මේ විදිහට මැදට. ඔන්න ඔහොම මැදට අරන් ආවා. ඔතෙන්ට අරන් ආවා. ඊට පස්සේ මම කරන වැඩේ ළමයි මෙන්න මෙයාව පොඩ්ඩක් කුඩා කරගන්නවා. මෙන්න මේ විදිහට. එතකොට මේක කුඩා කරද්දී ළමයි නිකම් මේ ඉලිප්ස් එකක් වගේ මාරු වෙනවා. එහෙම වෙන එක වළක්ව ගන්න පුළුවන්. දැන් මේක සෙන්ටර් එකේ ඉඳන් මැද්දට කුඩා කරන්න අපි අපේ කීබෝඩ් එකේ තියෙන ALT නැත්තම් Alt key එක පාවිච්චි කරනවා. Alt key එක පාවිච්චි කරත් මෙන්න මේ විදිහට මෙයා විරූපණය වෙනවා. මේ බලන්න. ඔන්නෝම විරූපණය වෙනවා. ඒක වළක්ව ගන්න අපිට පුළුවන් shift එකත් ඒත් එක්කම ක්ලික් කරන්න. එතකොට මේ බලන්න මේක ඒකාකාරී විදිහට කුඩා වෙනවා. හරි. දැන් මම මෙන්න මේ ගන්නට වගේ මේක කුඩා කරගන්නවා. හරිනේ. දැන් කුඩා කරගත්තා. ඔන්න ඔය විදිහට. ඊට පස්සේ මෙන්න මේ විදිහට තියෙන ෆොටෝ එක නැත්නම් මේ තියෙන ඉලිප්ස් එක ඔන්න ඔහොම තියෙනවා. දැන් මම කරන්න හදන්නේ මෙයාගෙන් තව කොපි එකක් ගන්න. මෙයාලෙන් කොපීස් ගන්න හරි ලේසි. මෙන්න මෙයාව දැන් සිලෙක්ට් වෙලාන් තියෙන්නේ. ඔයා මෙන්න මේ තියෙන එඩිට් වලට ගිහිල්ලා මෙන්න මෙතනින් කොපි කරගන්න. එහෙම නැත්නම් අපි සාමාන්‍ය පාවිච්චි කරන කොපි වලට පාවිච්චි කරන්න Ctrl C නේද? අන්න ඒකත් මෙතන තියෙනවා. නැත්නම් අපි මෙතන එඩිට් වලට ගිහිල්ලා අපිට පුළුවන් මෙයාව කොපි කරගන්න. කොපි කරගත්තට පස්සේ අපිට මෙන්න මේ එඩිට් වලටම ගිහිල්ලා අපිට මෙයාව නැවත පේස්ට් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ප්ලේස් කරන්න අපි පාවිච්චි කරනවා place in place කියන ඔප්ෂන් එක. හරිද? එතන නැත්තම් shift එකයි control එකයි V එකයි. ඒ කියන්නේ මෙන්න මේ අපි ඇඳලා තියෙන ellipse එක උඩම වාට place වෙන්න ඕන නම් මෙන්න මෙයාව ක්ලික් කරන්න පුළුවන්. දැන් මම එයාව ක්ලික් කරා. දැන් හොයන්නත් බෑනේ මෙතන ඇවිල්ලා තියෙනවද කියලා නේද? හරි. දැන් අපි කරන්නේ මෙන්න මේ තියෙන මේවට කියන node කියලා කියනවා. මේ node එකකින් අල්ලලා මෙන්න මෙයාව විශාල කරන බලන්න. අර පහල කෙනාට හානියක් වෙන්නේ නැතුව මෙයාව අපිට මෙන්න මෙහෙම විශාල කරගන්න පුළුවන් වුණා. බලන්නකෝ. අන්න දැන් එක වෘත්තයයි තිබ්බේ. අපි කොපි එකක් අරන් අනිත් වෘත්තෙත් අපිට ওই විදිහට ඇඳ ගන්න පුළුවන් වුණා. හරි. දැන් මෙන්න මෙයාව නැවත සිලෙක්ට් කරගන්නවා. නැවත සිලෙක්ට් කළා මම එඩිට් වලට ගිහිල්ලා ආයෙත් කොපි කරගන්නවා. ආයෙත් එඩිට් වලට ගිහිල්ලා මෙතන paste in place දෙනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙයාව තව චුට්ටක් මම කුඩා කරගන්න පහලට. ඔන්නෝම කුඩා කරගත්තට පස්සේ ඔන්න ඔය වගේ ලුක් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මොකක් වගේද මේ ඔයාලට පේන්නේ? රෝදයක් වගේ නේද? රෝදයක් වගේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙයාව පේනවා. හරි. ඊට පස්සේ දැන් මෙයා ලස්සනට ඉන්නවා. අපි කරන් තියෙන්නේ දැන් අපිට පොඩි ඉරක් ඇඳ ගන්න ඕනේ. නැත්තම් පොඩි රේඛාවක් ඇඳ ගන්න ඕනේ. ඒ රේඛාව ඇඳ ගන්න මෙන්න මෙතන තියෙනවා අපිට line segment tool එක. එතකොට ඔයාලට මේ line segment tool එක නම් කෙලින්ම බලා ගන්න පුළුවන්. එහෙම නැත්තම් අපේ කීබෝඩ් එකේ තියෙනවා ළමයි ඇල ඉරක් තියෙන කී එක.
මෙන්න මේ වගේ ඇලිරක් තියෙන කී එක තියෙනවා. මෙන්න මේ ටූල් එක පාවිච්චි කරලා මෙන්න මේ ලයින් සෙග්මන්ට් ටූල් එක ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ වගේ තැනකට ගිහිල්ලා හොඳට zoom කරගන්න. මෙන්න මේ වගේ තැනකට ගිහිල්ලා මෙන්න මේ විදිහට ලයින් එකක් ඇඳ ගන්නවා එළියටම ඇඳ ගන්නවා මේ බලන්න. ඔන්නම ලයින් එකක් ඇඳගත්තා එළියටම. ඔන්නම ඇඳගත්තා. ඔන්නම ලයින් එකක් ඇඳගෙන දැන් මේ බලන්න ලයින් එක ඇඳලා තියෙන එළියටම ඊට පස්සේ මම කරන්නේ මෙන්න මෙතන තියෙනවා ළමයි අපේ rotate tool එක. rotate කියන්නේ ඉතින් පටන් ගන්න මොන අකුරෙන්ද ළමයි? කියන්නේ මම rotate කියද්දී පටන් ගන්න මොන අකුරෙන්ද? ආරක්කුවෙන්. R අකුරෙන්. එහෙනම් මෙන්න මේ rotate කියන එකේ shortcut එක keyboard එකේ R අකුර. එතකොට මෙන්න මෙයා සිලෙක්ට් වෙනවා. සිලෙක්ට් වෙද්දී අනිවාර්යයෙන්ම ඔයාලා මතක තියාගන්න මෙන්න මේ ඇඳපු ලයින් එක සිලෙක්ට් කරලා ඉන්න ඕනේ. ඒ කියන්නේ සිලෙක්ට් කරන්න පුළුවන් මෙන්න මෙයාගේ. මේ තියෙන සිලෙක්ෂන් ටූල් කියලා උඩම ඉන්නේ පොඩි ඊතලයක් වගේ තියෙන්නේ. යන්න එයාගෙන් ගිහිල්ලා මෙන්න මෙයාව සිලෙක්ට් කරගන්න පුළුවන්. දැන් මේ සිලෙක්ට් කරලා තියෙන්නේ. සිලෙක්ට් වුණාට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ rotate tool එකට යන්න. rotate tool එකට ගිහිල්ලා දැන් ඔයා මෙයාගේ සෙන්ට් එක මේ බලන්නකෝ. දැන් මේ ඇඳපු සෙන්ට් එක අපි මවුස් එක අරන් ගියපුවම සෙන්ට් එක කොතනද කියන එක ඉන්ඩිකේට් කරනවා. මෙන්න මේ තියෙන සෙන්ට් එකට ගිහිල්ලා මේ බලන්න සෙන්ට් එක හොයාගෙන මෙන්න මේ සෙන්ට් එකට ගිහිල්ලා alt key එකත් එක්ක alt key එකත් එක්ක left click කරන්න ඕනේ. ඒ කියන්නේ alt key එක ක්ලික් කරගෙන left click කරන්න ඕනේ. එතකොට ළමයි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන angle එකකුත් දෙන්න පුළුවන් විදියට අපිට මේ වගේ dialog box එකක් create වෙනවා rotate වල. එතකොට ඔයා කරන්න ඕන දේ තමයි ළමයි මෙන්න මෙතෙන්ට angle එකක් දෙන්න ඕනේ. ඔයාට මේකේ preview එකක් පෙන්වන්න ඕන නම් මෙන්න මේ preview කියන එකට ටික් එක දෙන්න ඕනේ. මම අපහු කියලා කරලා පෙන්වන්න කරන විදිහ ඉස්සෙල්ලාම කරන් තියෙන්නේ මෙන්න මේ line එක ඇඳ ගන්නවා. ඒක පුළුවන් නේ හැමෝටම. line එක ඇඳලා මෙන්න මෙතනින් center එක select කරලා ඉවර වෙලා rotate tool එක select කරලා ඉවරලා මෙන්න මේ විදිහට alt එකත් එක click කරනවා. එතකොට අපිට මෙන්න මේ විදිහට rotate option එක එනවා. ඊට පස්සේ මම මෙතන angle එක දෙනවා අංශක 120ක් දෙනවා. අංශක 120ක් දීලා අපිට කොපි එකක් එන්න ඕනේ. නැත්නම් අපිට මෙයාව වෙනස් වෙන්න ඕනේ. මෙයාව විතරක් වෙනස් වෙන්න ඕන නම් මෙතන ඕකේ කරන්න පුළුවන්. අපිට මෙයා මෙහෙම්ම බිද්දින් මෙයාගේ කොපි එකක් තමයි එන්න ඕනේ. කොපි එකක් එන්න නම් අපි මෙතන කොපි කියන එක ක්ලික් කරන්න ඕනේ. අන්න බලන්න. දැන් එයා ඒ විදිහට මිද්දින් අපිට තව කොපි එකක් ආවා මේ බලන්න. ඊට පස්සේ මේ වගේම ඇන්ගල් එකකින් අපිට තව කොපි එකක් ගන්න ඕන නම් අපිට කරන් තියෙන්නේ control D press කරන්න. control D. control එකයි D එකයි press කරනවා. බලන්න අන්න තව එකක් ආවනේ. ඔන්නෝම තව එකක් ආවා. එතකොට අපිට බලා ගන්න පුළුවන්. දැන් මෙන්න මේ දැන් ඔයාලට මේක දැකපු ගමන් තේරෙනවා මොකද්ද මේ තියෙන්නේ කියලා. ඔන්න ඔය විදිහට ලස්සන්ට අපිට මොකද්ද උනේ? මෙන්න මේවා එකක් ඇඳ ගන්න පුළුවන් වුණා. හරි. දැන් ඕක ඇඳගත්තට පස්සේ මොකද්ද කරන්නේ? පුළුවන් නම් කියන්න බලන්න ගෙස් කරන්න මොකද්ද මේ මං අද හදන ලෝගෝ එක? Google Chrome. අන්න හරි Google Chrome logo එක තමයි මම මෙතන දැන් හදන්න යන්නේ. හරි. දැන් අපි ඒකට මූලික දේවල් ටික හදාගෙන ඉවරයි. ඊට පස්සේ කරන්නේ මෙන්න මේ selection tool එකට ගිහිල්ලා මේ ටිකම select කරගන්නවා. ඒක select කරගන්න හරි ලේසි. මෙන්න මේ වගේ තැනකට ගිහිල්ලා left click එක hold කරගෙන නැත්නම් left click එක click කරගෙන මෙන්න මේ විදිහට පොඩි කොටුවක් ඇඳ ගන්නවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ සේරම ටික select වෙනවා. සිලෙක්ට් වුණාට පස්සේ මෙන්න මෙතන තියෙනවා ළමයි logo හදන්නම පාවිච්චි කරන software එකක් මේ tool එකක් තියෙනවා. ඒකට අපි කියන්නේ shape builder tool එක කියලා. මෙයාගෙන් කරන වැඩ කිහිපයක් තියෙනවා shape builder tool එකෙන්. කොටස් ඉවත් කරන්න මෙයාව පාවිච්චි කරනවා. අද මම දැන් කරලා පෙන්නනවා. කොටස් එකතු කරන්න මෙයාව පාවිච්චි කරනවා. ඒ වගේම කොටසකට color එකක් දාන්න මෙන්න මේ shape builder tool එක පාවිච්චි කරනවා. එහෙනම් මෙයාගෙන් වැඩ කීයක් වෙනවද ළමයි? වැඩ තුනක් වෙනවා. එකක් තමයි කොටස් ඉවත් කරන්න පාවිච්චි කරනවා. කොටස් එකතු කරන්න පාවිච්චි කරනවා. ඒ වගේම තමයි කලර් කරන්න නැත්නම් පාට කරන්න අපිට මේවා පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම මෙයාගේ කොටස් එකතු කරන එකත් කරනවා. කොටස් ඉවත් කරන එකත් කරනවා. මෙයාගෙන්ම කලර් කරන එකත් කරනවා. අපි බලමු කරන විදිය. ඉස්සලම මම මෙන්න මේ වැඩි කොටස් ටික අයින් කරගන්නම්. මම shape build tool එකට ගිහිල්ලා ක්ලික් කරගත්ත යාව මෙන්න මෙහෙමයි තියෙන්නේ. ඔයාලට හොඳට බලා ගන්න පුළුවන්. නැත්නම් shift එකයි M එකත් එක්ක මෙයාව ගන්න පුළුවන්. ඊට පස්සේ මේ එළිය කොටස් මට වැඩි නේ ළමයි. මේ බලන්න දැන් අන්න. ඔන්නෝම ඔයාලට බලා ගන්න පුළුවන් මේ බලන්න. වෙන වෙනම බලා ගන්න පුළුවන්. දැන් මේ එළිය කොටස් මට වැඩි. එතකොට මම කරන්නේ alt key එක ක්ලික් කරලා. alt key ක්ලික් කරපුවම මේ බලන්න cursor එක ගාව ධන ලකුණක් දැන්ට තියෙන්නේ. මෙන්න මෙයා ඍණ ලකුණක් එනවා. ඔන්නෝම මම මෙන්න මේ කොටස ඉවත් කරගත්තා. බලන්න හරි ලේසි ළමයි. ඔන්නෝම ඉවත් කරගත්තා. ඊට පස්සේ දැන් කොටස් එකතු කරන්න තියෙනවනේ. දැන් මම මෙන්න මේ කොටස එකතු කරගත්තා මේ බලන්න. අන්න ඔය කොටසම එකතු කරා. තනි කොටසක් බවට පත් කරගත්තා. මෙන්න මේ කොටස ක්ලික් කරලා මෙයාවත් තනි කොටසක් බවට පත් කරලා මේ කොටස් වෙන වෙනම තියෙන්නේ. දැන් ඊට පස්සේ කලර්ස් දාන්න ඕනේ මේ කට්ටියට. කලර්ස් දාන්න අපිට මෙන්න මේ වින්ඩෝ වලට ගිහිල්ලා මෙතන තියෙනවා ළමයි ස්විචස් කියලා පැනල් එකක්.
මෙන්න මේක පහළට ගියපුවම බලන්න. මෙන්න මේ වින්ඩෝ කියන එකේ පහළටම යන්න. පහළට ගියපුවම මේක A to Z තියෙන්නේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් S අකුරට අදාළව switches කියලා පැනල් එකක් ඇති. බලන්න. කලර් තියෙනවා, කලර්ස් වල ටිකක් තියෙනවා. බලන්න තියෙනවද කියලා. මේ තියෙන. ඔන්න ඔතන තියෙනවා. ඒ කියන්නේ අපේ කලර්ස් ටික තමයි මෙතෙන්ට එන්නේ. මෙන්න මේ විදිහට තියෙනවා. දැන් අපිට කරන්න තියෙන්නේ මේ shape builder tool එකකින් අපි ඉන්නේ. ඊට පස්සේ දැන් මම මෙන්න මෙයාට දාන උඩට දාන්න ඕන රතු පාට. මෙන්න මෙතෙන් රතු පාට සිලෙක්ට් කරලා මෙන්න මෙහෙම ගිහලා ක්ලික් කරනවා. බලන්න. රතු පාට ඇඩ් වුණා. ඊට පස්සේ අපිට මේ පැත්තට දාගන්න ඕනේ yellow කලර් එක කියලා හිතන්නකෝ. මෙන්න මෙතෙන්ට ගිහිල්ලා yellow කලර් එක දාගන්නවා. අන්න බලන්න yellow කලර් එකක් ඇඩ් වුණා. මේ පැත්තට දාන්න ඕනේ green කලර් එක කියලා හිතන්නකෝ. මෙන්න මෙතන ගිහිල්ලා green කලර් එක සිලෙක්ට් කරලා මෙන්න මෙතනින් දාගන්නවා. බලන්න දැන් කලර්ස් ටික ලස්සනට අපිට ඇඩ් වුණා. ඊට පස්සේ මැදට දාගන්න ඕන ළමයි මෙන්න මේ වගේ නිල් පාටක්. මෙන්න මේ වගේ නිල් පාටක් තමයි මැදට දාගන්න. පොඩ තද කලර් එකක් ගමු. මෙන්න මේ නිල් පාට මම සිලෙක්ට් කරලා මෙන්න මේ මැදට දාගන්නවා. බලන්නකෝ. ඔන්න ඔහම දාගත්තා. දැන් මේ මොකද්ද ළමයි හැදිලා තියෙන්නේ? අපි පාවිච්චි කරන Chrome එකේ logo එක තමයි හැදිලා තියෙන්නේ. පොඩි ගැටලුවක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ වටේටම පොඩි කළු පාට lines ටිකක් ඉතුරු වෙලා තියෙනව නේද? අපි පාවිච්චි කරන Chrome එකේ එහෙම කළු පාට lines ටිකක් ඉතුරු වෙලා නැහැ. එතකොට අපි ඒක අයින් කරගන්න කරන්නේ මෙන්න මේ ටිකම ආයෙත් අර විදිහටම සිලෙක්ට් කරලා ඉවර වෙලා මෙන්න මෙතන stroke කියලා තියෙනවනේ ළමයි. අන්න ඒ stroke කියන එකේ කලර් එක අවසානට දානවා none. නැත්තම් no color දෙනවා. no color දුන්නට පස්සේ අපි නිතරම පාවිච්චි කරන මෙන්න මේ Chrome එකේ logo එක ඔන්න ඔය විදිහට හැදෙනවා. කවුද දැනගෙන හිටියේ මෙහෙම Chrome එකේ logo එක මෙහෙමයි හැදෙන්නේ කියලා? දැනගෙන හිටියද ඊට කලින් කට්ටිය? නෑ සර්. මෙන්න මේ විදිහට තමයි දෙන්න. අපිට ඕන මේ කෑලි ගලවලා අයින් කරන්නත් පුළුවන් මේ බං. අන්න. කෑලි ගලවලා අයින් කරන්නත් පුළුවන් ඔන්න ඔය විදිහට. මොකද ඒක තනි කෑල්ලක් තනි කොටසක් විදිහට වෙන් වෙලා ඉවරයි. ඒතර ඔන්න ඔය විදිහට තමයි Chrome එකේ logo එක හැදෙන්නේ. හරිද? ඒකේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න කාට හරි. මේවා අපිට කුඩා කරන්න පුළුවන්. ඒ විදිහට වෙනස් කරන්න පුළුවන්. කුඩා කරලා පැත්තකින් අපි තියාගමු. සර් ඒක කැලි කොහොමද සර් අයින් කරේ? මොකද? ඒකේ කැලි කොහොමද සර් අයින් කරේ? කෑලි අයින් කරන්න මෙන්න මේ සිලෙක්ෂන් ටූල් එකට ගිහිල්ලා මෙහෙම අයින් කරන්න පුළුවන්. ඒ කොටස් විදිහට අයින් වෙලා තියෙන්නේ මෙන්න මෙයාගේ. shape builder tool එකෙන් තමයි අර වෘත්තය කොටස් වලට කැඩුවේ. කොටස් වලට කඩලා මෙන්න මේ කොටස තනි කොටසක් බවට පත් කරේ එයාගේ. ඒ tool එකෙන් තමයි මෙන්න මේක මේ විදිහට හදාගන්න පුළුවන් උනේ. පැහැදිලි නේද? මෙන්න මේ tool එක. shape builder tool එක. නැත්තම් shift M1 ඔයාලට මේ tool එක ගන්න පුළුවන්. මෙන්න නැවත හදන්නේ control Z ගහගෙන යන් තියෙන undo කරලා redo කරන එක තමයි කරන්නේ. ඒක ඔයාලට මෙතනින් ගන්නත් පුළුවන් ඉතින්. control Z නැත්නම් shift එකයි control එකයි Z එකයි ඔයාලට නැවත මේක තිබ්බ තත්ත්වයට පත් කරගන්න පුළුවන්. හරි. ඒක පැහැදිලිද? කාට හරි ගැටලුවක් තියෙනවා අහන්න. ඊළඟ ප්‍රැක්ටිකල් එකට යන්න කලින්. thank you sir. හරි නේද? හරි. එහෙනම් මම ඊළඟ එකට යනවා. හරි. දැන් මේ logo එක දැකලා තියෙනවද බලන්න. මෙන්න මේ තියෙන polygon tool එක මම පාවිච්චි කරන්නේ. polygon tool එක ගන්නවා. එයාවත් අර tool ගොඩේම තමයි ඉන්නේ. මෙන්න මේ polygon tool එක. ඊට පස්සේ මම මෙන්න මෙහෙම අද ගන්නවා. හරිද? එතකොට 1 2 3 4 5 6 නේ. එතන මේක ෂඩාස්ත්‍රයක් තමයි අපි අඳින්නේ නේද? ওই ෂඩාස්ත්‍රේ දැන් ඔහොම ඇඳලා පස්සේ ඔහොම අඳින ගමන් මේ left click එක hold කරන අඳින ගමන් අපිට පුළුවන් මෙයාගේ මේ පාද ගාන වැඩි කරගන්න. පාද ගාන වැඩි කරගන්න සහ අඩු කරගන්න අපි පාවිච්චි කරන්නේ අපේ keyboard එකේ අර game ගහන දින් එහෙම පාවිච්චි කරන arrow keys ටික තියෙනවනේ. ඊතලයකුත් එක්ක. අන්නේ arrow keys වලින් up arrow key එක නැත්නම් උඩට තියෙන arrow key එක ක්ලික් කරපුවම මෙයාගේ පාද ගාන වැඩි වෙනවා. ඊට පස්සේ down arrow key එක ක්ලික් කරපුවම මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් පාද ගාන අඩු වෙලා මේ ත්‍රිකෝණයක් බවට පත් වෙනකම් මේක අඩු වෙනවා. හරිද? හරි. මම දැන් මේක පාද 6ක් විදිහට මෙන්න මෙහෙම තියාගන්නවා. 7ක් තියෙනවා නේද? 6ක් තියාගමු. හරි. 6ක් විදිහට මම මේක හදාගන්න. කවුරුත් ස්ක්‍රීන් එක අඳින්න එපා. මම මෙන්න පොඩ්ඩක් ලොකුවට ගන්න. හරි. මෙන්න මෙයා ඔහොම ගත්තා. හරි. ඔය විදිහට තියාගන්නකෝ. ඔන්න ඔය ගානට ගත්තා. දැන් මේක පොඩක් ඇද වෙලානේ තියෙන්නේ. ඔන්න ඔහොම තමයි තියෙන්නේ. අනතර මම මේක ෂඩාස්ත්‍රයක් තියෙන විදිහටම ගන්නවා. ස්ක්‍රීන් එක කවුරු ඇඳලා තියෙනවනේ ආයෙත්. හරි. බලන්න මෙන්න මෙහෙම මම අඳ ගන්නවා මෙන්න මේ විදිහට. ඔන්න ඔහම ඇඳගත්තා. ටිකක් ලොකුට ඇඳ ගන්නවා. හරි ඇඳගත්තා. ඇඳගෙන ඉවරලා මට කලර් එකක් ඕනේ නැහැ. මම මේක no color දෙනවා. ඊට පස්සේ මට stroke එකක් විතරක් තිබ්බොත් හොඳයි කියලා හිතෙනවා. මම මේකේ කළු පාට stroke එකක් දෙනවා. හරි. ඉස්සෙල්ලා වගේම තමයි. ඊට පස්සේ මම යනවා නැවත selection tool එකට යනවා. selection tool එකට ගිහපුවාම මෙන්න මෙහෙම තමයි මෙයා ඉන්නේ. හරි. ඊට පස්සේ මම මෙන්න මේ selection එක මේ කියන්නේ selection tool එක ක්ලික් කරපුවාම මෙන්න මෙහෙම කොටුවක් එනවා. ඊට පස්සේ මෙන්න මේ
කොටුවක උඩකට යනවා මේ බලන්න. අන්න ඔය වගේ තැනකට ගිහපුවාම මෙන්න මේ වගේ අයිකන් එකක් එනවා ළම. මේ අයිකන් එකෙන් කියවෙන්නේ මොකද්ද? මේක රොටේට් කරන්න පුළුවන් නැත්නම් රොටේට් කරකවන්න කරන්න පුළුවන් පුළුවන්. කියලා තමයි කියන්නේ. එතකොට කරකවද්දින් අපිට ලේසියෙන් කරකව ගන්න පුළුවන් ළමයි shift එකත් එක්ක මේක කරකව ගද්දි. මොකද shift එකත් එක්ක කරකවද්දින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක අංශක 45න් 45ට මේ කැරකෙනවා මේ බලන්න. අන්න මේක අංශක 90ක් ওই විදිහට කරකව ගන්න ඕනේ. ඒ කියන්නේ අර අපි ඇඳපු කෙනාගේ උලක් වගේ මෙන්න මේ උඩට උල වගේ තියෙන මෙන්න මේ විදිහට අපි මෙයාව කරකව ගන්න ඕනේ. මේකේ රෙකෝඩින් එක දෙනවද කියලා අහනවා. රෙකෝඩින් එක ඇත්තටම ගත්තට පස්සේ මම අ, දෙන්න තමයි ඉන්නේ. බලමු ෂුවර් එකක් නැහැ දෙයිද කියලා හරියටම. අවසාන වෙනකන් ඉන්න. මොකද මේක මම අමතරව කරන එක කියන්නේ ඔයාලට විතරක් කරන එක. අමතරව ඒ නිසා මම ලොකුවට මේක මොකද අපි ફોකස් කරන්නේ ගොඩක් Photoshop කෝස් එක. මේක නිකන් දෙන කෝස් එකනේ. එහෙනම් මේකේ රෙකෝඩින් එකක් දෙන්න බලාපොරොත්තුවක් නැහැ. අ, ළමයි ගොඩක් ඉල්ලීමක් කරොත් මම රෙකෝඩින් එකක් එවන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙන්න මෙහෙම දාගත්තා මේ විදියට දාගෙන ඉවර වෙලා ආයෙත් අපි යන්නේ කෝකටත් අයිල කියලා මෙන්න මේ තියෙන line segment tool එකට තමයි යන්නේ. අද ඔයාලට තේරෙයි මෙන්න මේ line segment tool එකෙන් කොච්චර දේවල් මෙන්න මේ Illustrator tool මේ software එක කරනවද කියලා. හරි. අපි කරන වැඩ වලින් භාගයට භාගයක් මෙන්න මේ line segment tool එකෙන් තමයි කරන්නේ. මම යනවා line segment tool එකට. ඊට පස්සේ පොඩි කාලේ වගේ මේ බලන්න. ඔන්න හොම්බ එකක් බෙදාගත්තා. මෙන්න මෙහෙම එකක් බෙදාගත්තා. බන් දැන් මේ දවස්වල හදනව නේද අටපට්ටම් වගේ හදන්නේ අන්න ඒ වගේ ටයිප් එකක් තමයි මම මෙතන කරේ හරි ඊට පස්සේ මම මේ පැත්තටත් බෙදාගමු අන්න දැන් මේක කුඩයක් වගේ වෙලානේ කුඩයක් වගේ වෙලා තියෙනවනේ හරි දැන් ඔන්න ඔහම ඇඳගත්තා හතර වටේටම ඇඳගත්තා දැන් කුඩයක් වගේත් පේනවා කට්ටියට කොටුවකුත් වගේ පේනවා මායාවක් වගේ තමයි වෙලා තියෙන්නේ හරි පැහැදිලිව ඇහෙන්නේ නැහැ කියලා දාලා තිනවා හැමෝටම එහෙමද පොඩ්ඩක් කියන්න බලන්න නෑ සර්. අනිත් අයට ඇහෙනව නේද? හරි. ඇහෙන්නේ නැත්නම් කියන්න මොකද පැහැදිලි සමහර වෙලාවට පැහැදිලි නැති වෙන්න පුළුවන්. මා ලොකු වැස්සක් එක්ක තමයි මම මේ කරන්නේ ක්ලාස් එක. හරි. මම මේ විදිහට සිලෙක්ෂන් ටූල් එකට නැවත යනවා. මෙයාව සිලෙක්ට් කරගන්න ඕනේ. මම මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගන්නවා. ඔන්නෝම සිලෙක්ට් කරගත්තා. සම්පූර්ණ එක සිලෙක්ට් වුණාම මෙන්න මේ ඔක්කොම ටික highlight වෙන්න ඕනේ. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට ගිහිල්ලා ආයෙත් යන්නේ මෙන්න මේ shape builder tool එකට. shape builder tool එකට ගිහලා මේ කොටස් වලට වෙන් කර ගන්න. බලන්න දැන් අර එකටම තිබ්බ කට්ටිය මම කොටස් වලට මේ විදිහට වෙන් කරගත්තා. දැන් මේ වෙන් වෙලා තියෙන ළමයි. කොටස් වලට දැන් මේ ත්‍රිකෝණනේ පෙන්වන්නේ. අපි ත්‍රිකෝණ නෙමෙයි යන්නේ. මේ ත්‍රිකෝණ පේනවා කියලා කියන්නේ මේ කොටස් වලට වෙන් කරගෙන තියෙන්නේ. එයා කරගන්නේ මෙන්න මේ shape builder tool එකෙන් තමයි කරගන්නේ. හරි. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට මේ tool එකට යනවා. මේ tool එකට ගිහිල්ලා මම මෙන්න මේ එක දැන් බලන්න මේ එක එක්කෙනා සිලෙක්ට් කරන්න පුළුවන් ළමයි. අන්න එක එක්කෙනා වෙන වෙනම සිලෙක්ට් කරන්න පුළුවන්. ලස්සන වැඩක් උනේ නේද? අර එකට මැදපු එක දැන් කොටස් වලට අපි කඩාගත්තා. ඊට පස්සේ මම මෙන්න මෙයා වරන් ගිහිල්ලා මෙතෙන් තියාගන්න. දැන් ගිහලා තියාගත්තා. එහෙනම් මේ මොකද්ද මම හදාගත්ත ලෝගෝ එක? දැකලා තියෙනවද? ඩයලොග් එක. ඩයලොග් ඩයලොග් එකේ නේද? දැන් ඩයලොග් තමයි පාවිච්චි කරන්නේ. මෙලෝ වැඩක් නැහැ. උනත් අපි ලෝගෝ එක හදමු. හරි. ඔන්නෝම දාගත්තා. ඊට පස්සේ එතන ඩයලොග් ලෝගෝ එක තමයි අපි හදාගත්තේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට පොඩ හරියටම තියාගමු. ලස්සන තියෙන. බලන්න පොඩ්ඩක් එහෙම වෙලාද කියලා. ඔව්. මේක ලස්සන ගානට හදන්න පුළුවන්. තියෙනවා මෙතන. ඔන්න ඔහම දාගත්තා. දැන් මේ ඩයලොග් ලෝගෝ එක තමයි හදාගත්තේ. දැන් මේකේ කලර්ස් දාන්න එපේ. කලර්ස් දාන්නත් හරි ලේසි. මෙන්න මෙහෙමයි කරන්නේ. අපිට මේකේ මේ ඩයලොග් පාවිච්චි කරලා තියෙන තනිකර මෙන්න මේ වගේ කලර්ස් ටිකක් පාවිච්චි කරලා තියෙන්නේ. මේක දිගට පාවිච්චි කරන කලර්ස් ටික තමයි මෙයාලා යන්නේ. මම ඕනම් පෙන්නන්නම් ෆොටෝ එකකුත් මම ගත්තා ඩවුන්ලෝඩ් කරලා. ඔන්න තියෙනවා. මේ තියෙන්නේ. ඩයලොග් ලගේ යන පාට තමයි ඔය තියෙන්නේ. මම මේක පොඩක් ඇදලා දාගන්නම්. මේ පැත්තකින් දාගන්න ඕන විදිහට. ඕනනම් ඔයාලට පුළුවන් මෙන්න මේ තියෙන කලර්ස් ටිකම ඕනනම් පික් කරලා ගන්න පුළුවන්. එහෙම ටූල් එකකුත් තියෙනවා. මම එකක් ඕනනම් පෙන්නන්න. මෙන්න මේ කලර්ස්ම ඕනනම් ඔයාලට පුළුවන් මෙන්න මේව සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ ටූල් එක eyedropper ටූල් එක නැත්නම් අය අකුරෙන් ගන්න පුළුවන් මේ බලන්න. අන්න කෙලින්ම පික් කරලා ගන්න පුළුවන් ෆොටෝ එකකින් උනත්. ඊට පස්සේ ඊළඟ කලයක මෙයාව සිලෙක්ට් කරගත්තා. මෙන්න මෙයා ක්ලික් කරලා ගත්තා මේ කලයක. අන්න බලන්න. ඒ කලයකම කෙලින්ම ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනත් ඒ කලර්ස් ටික තියෙනවා. ඊට පස්සේ අපි යනවා මෙන්න මෙයාව ඊළඟට දාගන්න තියෙන. එයාව සිලෙක්ට් කරගත්තා. මේ අන්න ඒ කලයක දාගත්තා. ඊට පස්සේ අපි මෙතෙන්ට යනවා.
සිලෙක්ට් කරන්න ඕනේ පිළිවෙලට සිලෙක්ෂන් ටූල් එකට ගිහිල්ලා. ඊට පස්සේ මෙන්න මේ කලර් එක අපි දාගන්නවා. ඔන්න ඔය විදිහට. ඊට පස්සේ මේ කලර් එක මෙයාව සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මෙතනින් ගිහිල්ලා අයිරොපෝ ටූල් එක පාවිච්චි කරලා මෙන්න මේ කලර් එක ගන්න. ඊට පස්සේ ආයෙත් යනවා සිලෙක්ට් කරලා මෙතෙන්ට ගිහිල්ලා මෙන්න මේ කලර් එක දාගන්න. බලන්නකො ළම ඩයලොග් එකේ ලෝගෝ එක හැදිච්ච විදිය. ගොඩක් අය හිතනවා ඇත්තටම ගත්තට පස්සේ ආ මේ ත්‍රිකෝණ ගොඩක් තියෙන එකතු කර කර ත්‍රිකෝණ ඇඳලා ගන්න කියලා හිතනවා. ඒත් ත්‍රිකෝණ ඇඳලා ඇත්තට මේක ගන්නෙ නෑනේ. අර වගේ ලේසි ක්‍රමයකින් කොටසක් ඉවත් කරලා තියෙන්නේ. දැන් සරලව දැන් ලෝගෝ එක හැදෙන විදිය වලට තේරෙනවා. අපි හිතන තරම් අර ලොකුවට දේවල් කරලා නෙමෙයි මේ ලෝගෝස් හදන්නේ. පංචාස්ත්‍රයක් ගත්තාම ඩයලොග් කියලා ගත්තාම ලොකුම ලෙවල් එකක ඉන්න ලංකාව විතරක් නෙමෙයි විදේශී රටවල්වලත් එක හොඳ මේව එකක් තියාගෙන ඉන්න කෙනෙක්. ඒතොර එයාගේ ලෝගෝ එක මෙච්චර මේ සිම්පල් විදිහට හදලා තියෙනවා බලන්න. මේ දිස්නේ මාර සිම්පල් ත්‍රිකෝණ ටිකක් එකතු කරලා හදලා තියෙනවා. ඒතකොට ඒක ඔය විදිහ ලස්සනට අපිට හදාගන්න පුළුවන් අර මං කියලා දුන්න ක්‍රමෙත් එක්ක. හරි මම ඊට පස්සේ මෙන්න මෙයාව ඔන්න ඔහම දාලා චුට්ටක් උඩා කරගන්නවා. ඒ ලෝගෝ එකේ කාට හරි ගැටලුවක් තියනවද? ගැටලුවක් තියෙනව අහන්න. නෑ නේද? හරි. හරි ඔන්න ඔහම තියාගන්න. අද අපි හදපු දෙවෙනි ලෝගෝ එක. මේ කට්ටිය චුට්ටක් උඩට. හරි. තව ලෝගයක් හදලා කියලා දෙන්නද? අකුරකින් ලෝගයක් හදන්න කියලා දෙන්න. බලා ගන්නකෝ. දැන් ඔයාලටත් ඔයාලගේ නම පාවිච්චි කරන අකුර පාවිච්චි කරලා නම තියෙන අකුර පාවිච්චි කරලා ලෝගයක් හදාගන්න පුළුවන්. මෙන්න මේ මම කියලා දෙන විදිහට. හරි. මේ විදිහට මම ටයිප් කරගන්නවා. S අකුර ගන්නම්කෝ. S අකුර ටයිප් කරගත්තා. හරිද? S අකුර ටයිප් කරලා මම මේකට මේ S අකුර පොඩ්ඩක් මට තද මදි. ඒ නිසා මම ෆොන්ට් එක චේන්ජ් කරගන්නවා. ඔයාලට මේ ෆොන්ට් එහෙමත් ලැබෙනවා. පොපින්ස් කියලා ෆොන්ට් එකක් තියෙනවා. ලෙක්චර් මැටීරියල්ත් එක්ක ඔයාලට මේක හම්බ වෙනවා මේ ෆොන්ට් එහෙම. ඔන්න ඔය තියෙන පොපින්ස් කියන ෆොන්ට් එක දාගත්තා. පොඩ්ඩක් සයිස් එක වැඩි කරගන්න. ඔහොම සයිස් මෙතෙන් සයිස් වැඩි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් සිලෙක්ෂන් ටූල් එකට ගිහලා මෙන්න මේ ඇදලා දාගන්න පුළුවන් මේ බලන්න. ඔන්නෝම ඇදලා අපිට අවශ්‍ය තැන විදිහට මේව හදාගන්න පුළුවන්. මම මේ ගන්න හදාගන්නකෝ. ඔන්නෝම හදාගත්තා. ඕක හදාගත්තට පස්සේ දැන් මෙයාගේ අපිට බලා ගන්න පුළුවන් තද කල එකක් තියෙනවනේ. මේ තද කල එක තියද්දී කිසිම දෙයක් අපිට කරන්න බෑ. ඒ නිසා මම කරන්නේ මෙන්න මෙයාව පිල් කල එක නෝ කලර් කරනවා. ඊට පස්සේ මෙයාට අවුට්ලයින් එකක් විතරක් පේන ස්ට්‍රෝක් එකක් දාගන්න. අර විදියම තමයි. ඊට පස්සේ මෙයාව දැන් මේ තත්ත්වය තියාගෙන අපිට ලෝගෝ එකක් විදිහට හදාගන්න බෑ. මොකද මෙයා දැන් ඉන්නේ ටෙක්ස්ට් එකක් විදිහට ඉන්නේ. ඒතර මෙයාව ෂේප් එකක් විදිහට කන්වර්ට් කරන්න වෙනවා. හරිද? ටෙක්ස්ට් එකක් තත්ත්වය තියාගෙන අපිට කිසිම දෙයක් කරන්න බැරි නිසා මෙයාව කන්වර්ට් කරගන්න වෙනවා අපිට මේක ෂේප් එකකට. හරි. ෂේප් එකට කලින් මම පොඩි වැඩක් කරලා පෙන්නන්නම්. මම පොඩි කොටුවක් හදාගන්නවා. මෙන්න කොටුවක් පැත්තකින් ඇඳ ගන්නවා. හරිද? මෙන්න මේ රෙක්ටැන්ගල් එකක් ඇඳගෙන මේ රෙක්ටැන්ගල් එකට දෙනවා ළමයි කලර් දෙකක් තියෙන එක. ඒ කියන්නේ කලර් දැන් අපි ඔච්චර වෙලා තනි කලර්ස් නේ මෙයාට ඇඩ් කරගත්තේ. දැන් මම කරන්න හදන්නේ කලර්ස් දෙකක් මේ කොටුවට ඇඩ් කරගන්න. අපි ඒකට කියනවා ළමයි ඉගෙන ගන්න නැති කට්ටියට ඉදිරියේදී ඉගෙන ගන්න හම්බ වෙනවා ග්‍රේඩියන්ට් එකක් කියලා. කලර්ස් දෙකකට වඩා වැඩි ගණනක් එකතු කරලා හදාගන්න තනි කලර් එකකට අපි කියනවා ග්‍රේඩියන්ට් එකක් කියලා. මෙතන ඒවා දීලා තියෙනවා මේ වගේ ඒවා දීලා තියෙනවා මෙතන එක්සැම්පල් එකක් විදිහට මේ තියෙන ග්‍රේඩියන්ට් එකක්. මේ තියෙන ග්‍රේඩියන්ට් එකක්. ඔන්න ඔය විදිහට කලර්ස් අපිට දීලා තියෙනවා. එතකොට ඔය ග්‍රේඩියන්ට් එකක් දැම්මට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ වින්ඩෝ වලට ගිහලා ග්‍රේඩියන්ට් එඩිට් එකක් තියෙනවා. අපිට මෙතන බලා ගන්න පුළුවන්. මේ තියෙන ග්‍රේඩියන්ට් කියලා එකක්. ඔන්න ඔක ක්ලික් කරපුවම මෙතන අපිට ඕපන් වෙනවා මෙයාලා ග්‍රේඩියන්ට් එක ඕපන් වෙනවා. අපිට පුළුවන් මෙන්න මේ කලර්ස් වෙනස් කරගන්න. මෙන්න මේවට කියනවා ළමයි කලර් ස්ටොප් කියලා කියනවා. මෙන්න මේ කලර් ස්ටොප් උඩ ඩබල් ක්ලික් කරලා මේකට වැටෙන්න ඕන කලර්ස් අපිට හදාගන්න පුළුවන්. හරි. දැන් මම මේක උඩ ඩබල් ක්ලික් කරගත්තා. මම දාගන්න මෙන්න මෙතනින් රතු පාට. රතු පාට දාගත්තා. ඔන්න ඔය රතු පාට හොඳයි නේද? හරි. ඊට පස්සේ මම මෙන්න මේ පැත්තට දාගන්නවා. බ්ලැක් කලර් එක හොඳයි. බ්ලැක් කලර් එක දාගමු. බ්ලැක් හොඳයි. බ්ලැක් දාගමු. හරි. බ්ලැක් කලර් එකත් ඔන්නෝම දාගත්තා. හරි. ඔන්නෝම දාගත්තා. මෙන්න මේ කොටුවක් දාගෙන තියාගත්තා. දැන් මේ කොටුව දැන්ට ඕනේ නැහැ. පස්සට තමයි අපිට ඕන වෙන්නේ. එහෙනම් මම දැන්ට මෙන්න මෙයා කොටුව පැත්තකින් තියාගත්තා. හරි. ඔන්නෝම ලස්සනට දැන් තියාගෙන ඉන්නේ. දැන් මෙයාව දැන් මම කියන්නේ ෂේප් එක බඩ කන්වර්ට් කරගන්න ඕනේ කියලා. Hello, ඒතර sir. අපිට යාව කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ෂේප් එකක් Hello. බවට කන්වර්ට්. ඔව් කියන්න. සර් දැන් අපිට ෆොටෝෂොප් වල සර් මේ ඒ කියන්නේ අපේ තියෙන මේ
වර්ක් ස්පේස් එකට පිටින් වැඩ කරන්න බෑනේ සර්. දැන් මේකේ එහෙම බෑ. පිටින් වැඩ කරන්න මෙයාගේ පුළුවන්. පුළුවන්. ඔව් මෙයාගේ පුළුවන්. Photoshop එකේ අපිට අපි ගන්න page එකේ විතරයි වැඩ කරන්න පුළුවන්. මෙයාගේ අපිට පුළුවන් work space එකට පිටින් වැඩ කරන්න පුළුවන්. මේක ගත්තට පස්සේ මේකට කියන්නේ sketch area එක කියලා කියන්නේ. මේ ඕනම තැනක අපිට අවශ්‍ය දෙයක් ගෙනල්ලා තියාගන්න පුළුවන්. ඒකයි මෙයාගේ තියෙන විශේෂත්වය. මොකද මෙයාගේ ගොඩක් එහෙම වෙන්න හේතුව තමයි අපි ගොඩක් දුරට මෙයාගේ ඇතුලේ තමයි දේවල් මේ හදාගන්නේ. Photoshop එකේ එහෙම නෙමෙයි. Photoshop එකට අපි හදපු දේවල් තමයි ගොඩක් දුරට ගේන්නේ photos වගේ දේවල්. ඒතකොට ඒවා ඔක්කොම ගෙනල්ලා අපිට එතන දාගත්තොත් අපිට මොකද අපි heavy files නේ ගේන්නේ Photoshop එකට. එතකොට ස්ට්‍රක් වෙන්න බලනවා. ඒ නිසා තමයි මෙයාගේ වගේ chance එකක් දීලා තියෙන්නේ. sketch area එකක් මෙයාට වෙනම දීලා තියෙන්නේ. මෙන්න මේ විදිහට. එයාගේ අපිට එළියෙන් ඕන තැනකින් අපිට අවශ්‍ය දෙයක් තියාගන්න පුළුවන්. ඒකයි මෙයාගේ තියෙන තවත් chance එකක් වෙන්නේ. හරි. දැන් මෙයාව එතකොට සර් ඔව් අපිට කියන්නේ ලේස් මේකේ ලේස් ගන්නද අපි දැන් තියෙනවා. Photoshop එකට ලේයර්ස් අපි තියෙනවා. මෙයාගේ ලේයර්ස් පොඩ්ඩක් අර Photoshop එකේ වගේ ලේසියෙන් බලා ගන්න බෑ. පොඩ්ඩක් මේ ඇඩ්වාන්ස් විදිහට තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි අපිට පේන්නේ. එතකොට මෙයාගේ ලේයර්ස් වලට වැඩිය මෙයාගේ ආර්ට් බෝඩ් එක තමයි අපි වැඩ කරන්නේ. මේ ලේයර් පැනල් එකක් තියෙනවා. ඒක අර Photoshop එකේ නම් ලොකුවට අපිට බලා ගන්න පුළුවන්. ඒ තරම් මේක පහසුවෙන් බලා ගන්න බෑ. පොඩක් මේක ඇඩ්වාන්ස්. ඒ නිසා අපි ලේයර් පැනල් එක තිබ්බට ගොඩක් දුරට ආර්ට් බෝඩ් එක තමයි මේකේ වැඩ කරන්න යන්නේ. පැහැදිලි දෙක වෙනම තියෙනවා. ඒ thank වගේ you ලොකුවට හිතන්න එපා. මේකේ වෙනම තියෙනවා ලේයර් පැනල් එකක් තියෙනවා. මේක එහා මෙහා කරගන්නත් පුළුවන්. ඒ වුණාට මෙයාගේ වැඩ කරන්න අපි ආර්ට් බෝඩ් කියන එකේ තමයි යන්නේ. ලේයර් එකට යන අවස්ථා තියෙනවා. මේක මොකද පොඩක් අර ඇඩ්වාන්ස් විදිහට තියෙන නිසා පොඩක් තේරුම් ගන්න අමාරුයි. හරි. අරයාගේ වගේ ලේසුත් එක්ක ලොකුවට අපිට වැඩ කරන්න යන්න බෑ මෙයාගේ. හරි. ඊට පස්සේ මෙන්න මෙයාව දැන් සිලෙක්ට් කරන්න මම මෙයාව ෂේප් එකක් බවට කන්වර්ට් කරන්න යන්නේ. එහෙම කරන්න අපි යන්න ඕන ළමයි මෙන්න මේ ටයිප් කියන එකට යන්න ඕන. සෝරි. ඔබ්ජෙක්ට් වලට ගිහිල්ලා අපිට මේ වැඩේ කරන්න පුළුවන්. ඔබ්ජෙක්ට් වලට ගිහිල්ලා මෙන්න මෙතනින් අපිට පාත් වලට ගිහිල්ලත් මෙයා අවුට්ලයින් ස්ටොක් කරන්න පුළුවන්. මෙන්න මෙතන අවුට්ලයින් ස්ටොක්. දැන් මෙතන මෙයාව හයිඩ් වෙලා තියෙන්නේ. අපි දැන් බලමු මෙයාව කොහොමද ෂේප් එකක් බවට කන්වර්ට් කරගන්නේ කියලා. මෙන්න මේ විදිහට මම ටයිප් වලට යනවා. ටයිප් වලට ගියපුවාම ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා ළමයි create outline කියලා එකක් තියෙනවා. මොකද්ද මෙතන තියෙන්නේ? create outline කියලා තියෙනවා. මෙන්න මෙතන අන්න හරි. නැත්නම් shift එකයි control එකයි O එකයි තමයි ක්ලික් කරන්න තියෙන්නේ. මෙන්න මේක ක්ලික් කරපුවාම දැන් තව දුරටත් මෙයා shape එකක් විදිහට තමයි හැසිරෙන්නේ. තව දුරටත් මෙයා font එකක් නෙවෙයි shape එකක්. ඔක හොඳට බලා ගන්න පුළුවන් ඒක. අපි දැන් මෙයාව සිලෙක්ට් කරලා තියෙන අවස්ථාවේදී ඔයාලට බලා ගන්න පුළුවන් ෆොන්ට් එක තියෙන දේවල් තමයි මෙතන පෙන්ලා තියෙන්නේ. මේ ෆොන්ට් එකේ නම තියෙනවා, මෙයාගේ සයිස් එක තියෙනවා. ඒ දේවල් ටික තමයි මෙතන පෙන්නලා දීලා තියෙන්නේ. අපි මෙතන ටයිප් වලට ගිහිල්ලා මේක ක්‍රියේට් අවුට්ලයින් කරාට පස්සේ බලන්න ওই ෆොන්ට් එකේ නම තියෙන එකේම අයින් වෙනවා. අන්න බලන්න. නම අයින් වෙලා සාමාන්‍ය ෂේප් එක තියෙන දේවල් ඔයාලට පෙන්වන්න ගන්නවා. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. හරිද? ඔන්නෝම තියෙනවා. ඊට පස්සේ මෙයා හොඳට zoom කරගන්නවා. zoom කරගෙන දැන් මම පොඩි ආර්ට් එකක් මේකේ හදාගන්න යන්නේ. ඒකට අපි පාවිච්චි කරන මෙන්න මෙතන තියෙන pen tool එක. මේ pen tool එක කියලා කියන්නේ Photoshop කරද්දී තුවාලට අහු වෙනවා. ඒ Photoshop එකේ සාමාන්‍යයෙන් logo එකක් හදද්දී පාවිච්චි කරන මේන්ම කෙනෙක් තමයි මෙන්න මේ pen tool එක කියලා කියන්නේ. හරි. මම මෙන්න මෙතන ක්ලික් කරගන්න හොඳට බලාගන්න. දැන් මම මෙන්න මේ විදිහට ගිහිල්ලා මෙන්න මෙතෙන්ට යනවා. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට පොඩි හැඩයන් ටිකක් ඇඳ ගන්න බලන්න. මෙයාව හැඩ කරන්න හදන්නේ. ඔන්නම ක්ලික් කළා මේ බලන්න. අපිට පොඩි හැඩයන් ටිකක් ඇඳ ගන්න පුළුවන් මෙයාගේ. මම මේ සකුරට පොඩි හැඩයක් දෙන්න හදන්නේ. ඔන්නෝම හැඩයක් දාගත්තා. ඊට පස්සේ මෙයා දැන් මෙතනින් ඇඳිලා ඉවරයිනේ. මෙයා මෙතනින් ඉවර කරන්න අපේ කීබෝඩ් එකේ ළමයි උඩම තියෙනවා ESC කියලා කී එකක් නැත්නම් escape key කියලා කියන්නේ. අන්න ඒක ක්ලික් කරන්න ඕනේ. එතකොට මෙයා මෙතනින් නතර වෙනවා. ඊට පස්සේ අනිත් පැත්තට ගිහිල්ලා දැන් මෙතනොත් අපිට ඒක දාගන්න එපේ. දැන් මෙන්න මේ විදිහට මෙතනොත් අපිට මේ විදිහටම හදා ගන්න ඕනේ. මම මෙන්න මෙතන ක්ලික් කරලා ඉවරලා එතනත් මම හදා ගන්නවා මෙන්න මේ විදිහට. තව චුට්ටක් ඈතින්ම හදා ගන්න. හරි මම මෙන්න මෙතන තියාගත්තා. තියාගෙන ඉල මෙන්න මේ වගේ තැනකට යන්න. ඔන්නම හදා ගන්න. හරි ඒකත් හදාගත්තා. ඊට පස්සේ අයත් escape key එක ක්ලික් කරලා ඉවරලා මෙතනින් මෙයාව නතර කරගන්නවා. හරිනේ. අන්න. දැන් මේ හැඩ දෙක හදාගත්තා. මේ වань තමයි මෙයාව 3D කරන්න හදන්නේ. නිකම්ම අපි ටයිප් කරපු කෙනාව 3D කරන්න හදන්නේ. ඊට පස්සේ අපි කරන්නේ මේ විදිහටම තමයි මෙයාව සිලෙක්ට් කරගන්නවා. දැන් මම කියවනේ අර කෝකටත් අයිල වගේ පාවිච්චි කරන තව ටූල් එකක් තියෙනවා කියලා. මෙන්න මේ shape builder tool එක. අන්න shape builder tool එකෙන් ගිහිල්ලා මේ කටි පොඩක් අපි වෙනස් කරගන්න ඕනේ. මොකද
මේක මෙන්න මෙහෙම ගියපුවාම ඔයාලට පේනවනේ මේක තනි එකක් වඩපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ තනි එකක් විදිහට වෙන වෙනම මේ සිලෙක්ට් වෙන්නේ නැහනේ. එහෙම වෙලා තිබ්බොත් ඔයා හොඳට ගිහිල්ලා බලන්න ඕනේ. මෙන්න මේ අපි ඇඳගත්ත මෙන්න මේ ඇඳගත්ත තැන්වල පොඩි ગેප් එකක් තියෙන්න පුළුවන්. කොහේ හරි විවෘත වෙලා තියෙන්න පුළුවන්. අන්න එහෙම විවෘත වෙලා තිබ්බොත් මේ කොහේ හරි තැන විවෘත වෙලා තිබ්බොත් අපිට අර මේක තනි එකකයක් බවට තමයි පේන්නේ. අන්න බලන්න. ඔන්න ඕවා අරන් බලන්න ඕනේ. ඒක ගන්න ඊළඟ සිලෙක්ෂන් ටූල් එක. ඒකට කියන්නේ ඩිරෙක්ට් සිලෙක්ෂන් කියලා. ඒ ටූල් එකෙන් අපිට බලා ගන්න පුළුවන්. දැන් මෙන්න මෙහි හරි කොහේ හරි විවෘත වෙලා තියෙන්න පුළුවන්. ඒ විවෘත වෙලා තියෙන පොඩ්ඩක් එළියට දාලා ඔන්න ඔය විදිහට අපිට ඒක හදා ගන්න පුළුවන්. හරි සිලෙක්ට් වෙලා නැත්තම් අරන් බලන්න. එළියට අරන් ආයෙත් ඔයාලට තිබ්බ තැනටම තියාගන්න පුළුවන්. ඔන්නම තියාගන්න. හරිද? හරි. එන්නම් තියාගත්තා. ඊට පස්සේ මම මෙන්න මේ සෙට් එකම සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරලා ඉවරලා යනවා ෂේප් බිල්ඩ් ටූල් එකට. අන්න දැන් බලන්න මේ දැන් වෙන වෙනම තියෙන්නේ. දැන් මෙයාව කොටස් වලට මේ කඩාගත්තම වෙන වෙනම තමයි තියෙන්නේ. මේ ලස්සනට වෙන වෙනම තියෙනවා. දැන් අපිට පුළුවන් දැනට ඕන නම් මේවට කලර්ස් දාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් දැන්ට මම නිකන් කලර්ස් ටිකක් දාලා පෙන්නන්න. මෙන්න මෙතින් අපි අර ගත්ත ස්විචස් වලින් අපිට පුළුවන් අන්න තනි කලයකම උනත් දාලා බලන්න පුළුවන්. දැන් මම මෙයාට මේ කලයක ඇඩ් කරන්න යන්නේ. මොන කලයකද? මෙන්න මේ කලයක. හොඳට බලා ගන්න කොහොමද ඇඩ් කරන්න කියලා. මෙන්න මේ ටූල් එකට යනවා. ඩිරෙක්ට් සිලෙක්ෂන්. දැන් ඉස්සලා ගියේ මේ ටූල් එකට. මේ ටූල් එකට ගිහලා අපි සිලෙක්ට් කරොත් මේ ඔක්කොම සිලෙක්ට් වෙනවා. එතකොට අපිට අර අවශ්‍ය දේ විතරක් නෙවෙයි ඔක්කොම ටික සිලෙක්ට් වෙනවා. දැන් අපිට ඕනේ මේ කොටස් තුනකට අපි කඩාගත්තනේ මෙයාව. අන්නේ කඩාගත්ත කොටස් තුන වෙන වෙනම තමයි සිලෙක්ට් කරගන්න ඕනේ. ඒ නිසා මෙන්න මේ ඩිරෙක්ට් සිලෙක්ෂන් වලට යනවා. එතනට ගිහලා මේ ක්ලික් කරනවා. ක්ලික් කරලා අපි අර කතා කරපු eyedropper tool එක. නැත්නම් i අකුරෙන් තියෙන. අන්න ඒ tool එක ගිහලා ක්ලික් කරනවා බලන්න. අන්න ඇඩ් වුණා කලයක. ඊට සායෙත් යනවා මෙන්න මෙතෙන්ට. මේකට ගිහිල්ලා ඉවරලා ආයෙත් මෙන්න මෙයා ක්ලික් කරලා මෙයාව ඇඩ් කරගන්න. බලන්න. කලයකක් ඇඩ් වුණා. ඊට සායෙත් යනවා මෙයාට මෙන්න මෙතෙන්ට ගිහිල්ලා ඉවරලා ආයෙත් මෙන්න මේ කලයක සිලෙක්ට් කරගන්න. ඔන්න ඔය කලයක ඇඩ් වුණා. දැන් මේකේ 3D ගතියක් අපිට පේනවා. ඒ වුණාට ලොකුවට 3D ගතියක් අපිට මෙයාගේ ලස්සනට පේන්නේ නෑනේ. හරි. දැන් මේක අපිට හදා ගන්න ඕන 3D විදිහට ලස්සනට පේන විදිහට හදා ගන්න ඕන. කොහොමද හදාගන්නේ? හරි ලේසි. මෙන්න මෙහෙම හදන්න. දැන් මෙන්න මේ අදාළ කොටස් වෙන වෙනම අයත් සිලෙක්ට් කරගන්න ඕනේ මෙන්න මෙතෙන්ට ගිහිල්ලා. සිලෙක්ට් කරගත්තට පස්සේ gradient edit එකක් තියෙනවා මෙන්න මේ tool bar එකේ. මෙතන. අන්න gradient tool එක තියෙනවා. ඔන්න ඔය gradient tool එක පාවිච්චි කළා අපිට පුළුවන් මෙන්න මෙයාලා අපිට අවශ්‍ය විදිහට හදාගන්න. අන්න බලන්න. අන්න මම පොඩක් ඔන්න ඔය විදිහට තියාගන්න. හරි. ඔන්නම තියාගත්තා. ඊට පස්සේ මම ආයෙත් යනවා මෙතෙන්ට. දැන් මෙන්න මෙතෙන්ටත් ගිහිල්ලා ওই type එකෙන්ම මට හදාගන්න ඕන. මම ඔන්න ඔය විදිහට ගිහිල්ලා gradient tool එකට ගිහිල්ලා මම ඔන්න ඔහොම දාගන්නවා. ඔහොම දාලා තේරුමක් නැහැ. මෙහෙම දාලා තේරුමක් නැහැ. අපි මේ පැත්තට දාමු. හරි. ඔන්න ඔහොම දාගත්තා. හරි. ඒක ෂේප් එකේ තියෙනවා. ඊට පස්සේ ඊළඟට අපි සිලෙක්ට් කරගන්න මෙන්න මෙයාව මැදගෙන ආව. ඊට පස්සේ එතෙන්ට ගිහිල්ලා මෙන්න මෙයාගෙන් අපි normally හදාගමු. එහෙම නැතුව නිකම්ම අපි කල එකක් දෙමු. normal කල එකක් දෙමු. මැදින් දෙමු කල එක. ඔන්න නිකන් කල එකක් දෙනවා. පොඩි ෂැඩෝ එකකුත් එක්ක ඔන්න ඔය විදියට. ඔයාලට බලා ගන්න පුළුවන් ඔන්න ඔය වගේ අර S අකුරේ තියෙන මේවත් එක්ක බලා ගන්න පුළුවන් ඔන්න ඔය විදිහට ලස්සනට කල එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට 3D look එකක් තමයි මේක අපි බලාපොරොත්තු වෙන්නේ. මේ 3D look එක මේ වෙනම අපි ගත්ත S අකුරට ඇවිල්ලා තියෙනවා. හලෝ සර්. ඔව් කියන්න. සර් අපිට ඔතන මේ අර S අකුරේ උඩ කැලලට පොඩ්ඩක් යටින් සුදු පාට දැන් ඇඩ් කරගන්න පුළුවන්ද? කොතෙන්ටද මෙතෙන්ටද? අන්න ඔව් පුළුවන්. එතන ඇඩ් කරගන්න නම් වෙනම අපි gradient එකක් ආයෙ හදා ගන්න ඕනේ. මෙන්න මෙතෙන් ගිහිල්ලා අපිට පුළුවන් ඕන නම් gradient එකක් හදා ගන්න පුළුවන්. ඒතර මෙන්න මෙතෙන්ට ගිහිල්ලා අපිට මේ gradient edit එක එනවා. edit එක ආවට පස්සේ අපිට පුළුවන් මෙන්න මේවා එහා මෙහා කරලා අපිට අවශ්‍ය විදියට වෙනස් කරගන්න පුළුවන්. දැන් ඔයාලට ඕන මෙතන සුදු පාට ඇඩ් කරගන්න. මෙතෙන් ගිහලා මේ white color එක වගේ පොඩ්ඩක් දෙන්න පුළුවන්. දීලා ඉවරලා අපිට අවශ්‍ය ගානට මේවා වෙනස් කරලා හදා ගන්න පුළුවන්. එතකොට අතනින් දාද්දි හරියට බල්ලා දාන්න ඕනේ කොතෙන්ටද ඕක වැටෙන්නේ කියන එක බල්ලා දාන්න ඕනේ. දැන් මම මෙතන දාන්නම් black color එක. එතන red color එකම දෙන්නකොම. ඔන්න red color එක දුන්නා. ඊට පස්සේ මැදට අපි පොඩි white color එකක් යන්කෝ බලන්න. පොඩි shine එකක් වගේ යන්න. white මන් නෙමෙයි යන්න ඕනේ. මෙන්න මේ color එකක් යන්න ඕනේ. මෙතන අපි එයා පොඩක් අඩු කරගමු. පොඩි shine එකක් යන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් අපිට පුළුවන් එයා වැටෙන්න ඕනේ තැන් ටික ඔන්න ඔය විදිහට පොඩ්ඩක්ම අන්න. එහෙම වෙන වෙනම හරි දෙපැත්තට හරි ඒවා වෙන වෙනම දාගන්න පුළුවන්. මැදට දාලත් පුළුවන් නැත්නම් ඔයාලට පුළුවන්. ඔය white color එක දෙපැත්තට දාන්න පුළුවන්. white color දැම්මට පස්සේ පොඩි අර පේන ගතිය අඩුවක් වෙනවා. නැත්නම් ඔයාලට පුළුවන් කෙලින්ම එහා පැත්තින් දාගෙන එන්නත් පුළුවන්. දෙපැත්තට දාලා ඉල මැදට විතරක්
ඔය වයිට් කලර් එක ඇඩ් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට කියලා මේ ක්ලික් කරන් තියෙන්නේ. අන්න ක්ලික් කරලා ඉවරලා ඩබල් ක්ලික් කරලා මෙතින් ඔයාලට මෙන්න මේ කලර් එකක් දෙන්න පුළුවන්. දීලා ඉවරලා ඔයා බලන්න ඕන හරියට කෝකද කොතෙන්ටද ඕක වැටෙන්නේ. ඊට පස්සේ මෙතනත් මම කලර් එක දෙන්න රෙඩ් කලර් එකම ඩාර්ක් රෙඩ් කලර් එකක් දෙන්න. අන්න. ඔව් එහෙම දෙන්නම්කෝ. එහෙම දීලා ඉවරලා මෙතින් අපිට පුළුවන් කැමති කැමති තැන් වලට ඒක ඇඩ් කරගන්න පුළුවන්. නැත්නම් අර විදිහ තියමු. බ්ලැක් එකත් එක තියමු. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතනට ගිහිල්ලා වැටෙන්න ඕන තැන් ටික වෙන වෙනම මාක් කරන්න ඕන. දැන් මේකේ ගත්තට පස්සේ කලර්ස් තව දෙකක් විතර එන්න ඕන. නැත්නම් කැතයි. මෙන්න මේ විදිහට අපිට තැන් වලට මාක් කරන්න පුළුවන්. මේ වැටෙන්න ඕන තැන් ටික නැත්නම් මේ විදිහට ඔන්න ඔය විදිහට වෙනස් කරලා අපිට දාගන්න පුළුවන්. මේ පැත්තට ඔන්න මෙන්න මේ විදිහට. ඕකේ. ඒක දැන් අර මේ කොළ රෝලකින් වගේ එන විදිහට හදන්න බැයිද සාමාන්‍යයෙන් දැන් අර කේන්දර අර මේවා තල්පත් එහෙම දින අන්නේ පුළුවන්. ඒවා වගේ එන විදිහට පුළුවන්. එතකොට ඔකට මේ විදිහටම තමයි කරන්න තියෙන්නේ. පෙන් ටූල් එකම පාවිච්චි කරලා මේකේ තව ඉෆෙක්ට් තියෙනවා. මෙන්න මෙතන ඉෆෙක්ට් වලට ගිහිල්ලා තව අපිට ඉෆෙක්ට් දාන්න පුළුවන් දේවල් තියෙනවා. මෙන්න මෙතන තියෙනවා ඉෆෙක්ට් සෙට් එකක්ම තියෙනවා. ඔබ්ජෙක්ට් වලට ගිහිල්ලා තියෙනවා. ඒ වගේ දේවල් දාලා ඉවරලා මේක හදාගන්න පුළුවන් පොඩ්ඩක් අර ඇම්බර්ලා තියෙන විදිහට නේද? අන්න ඒ වගේ දේවල් අපිට හදන්න පුළුවන්. එතෙන්දී අර නැවෙන තැන් වල ඔව්. ෂැඩෝස් එක්ක නැවත තැන් වල වෙනවනේ ෂැඩෝස් වෙන වෙනම දාන්න වෙනවා. වෙන වෙනම දාලා ඉවරලා. ඒතර මේක පොඩි කොටස් වලට කට් අපේ දැන් කරගන්නවා. සාමාන්‍ය 3D කියලා අපි හදන අර ඝනකම ක්‍රමේ තියෙනවනේ ඒක ඔතනින් ඕවෑන් කරන්න පුළුවන්ද? නෑ මේකේ වෙනම 3D ඔප්ෂන් එකක් තියෙනවා. ඒ 3D ඔප්ෂන් එකකින් ඒව හදන්න පුළුවන්. දැන් මේ මම එකත් අද පෙන්නන්න පොඩි 3D ඔප්ෂන් එකක් පෙන්නන්න. මේක 3D නෙවෙයි අර පොඩ්ඩක් අර කලසුත් එක්ක යන ඔප්ෂන් එකක් තමයි මෙතන තියෙන්නේ. අර 3D ඔප්ෂන් එක වෙනම තියෙනවා මෙතන. මෙන්න ඉෆෙක්ට් වලට ගිහිල්ලා ඉවරලා මේ තියෙන 3D කියලා. ඕකේ තියෙනවා ඔය නිකන් රෝමක් ඇඳලා ඇපල් ගෙඩියක් විදිහට උනත් අපිට හදා ගන්න පුළුවන්. මම ඒක ඕන ඇඳලා පෙන්නන්න. මෙන්න මෙහෙම හරිද? මේ බලන්නකෝ. මම දෙකන් ඉලිප්ස් එකක් ඇඳ ගන්නවා මෙන්න මෙතන. හරි. මම ඉලිප්ස් එකක් ඇඳ ගන්න. ඉලිප්ස් එකක් ඇඳගෙන මම මේක නිකන් රතු පාටක් නැත්නම් කොළ පාට හුරු කලයක දා ගන්නකෝ. මේ කලයක දා ගන්නවා. නැත්නම් මෙන්න මේ කලයක. හරි. දැන් මම මේක ඇපල් ගෙඩියක් කරලා පෙන්නන්න ඕවලු. හරි බලා ගන්න. දැන් ඔන්නෝම ඇඳලා යනවා ඉෆෙක්ට් වලට. ඉෆෙක්ට් වලට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා 3D කියලා. 3D වල මෙන්න මෙතන දෙනවා රිවෝල් කියන ඔප්ෂන් එක දෙනවා. ඔන්න ඔක දුන්නාට පස්සේ දැන් ඔයාලට පේනවා ඇති මේ මොකක් වගේද හැදිලා තියෙන්නේ. මෙන්න මේ වගේ පොඩි මේ එකක් එක්ක හැදිලා තියෙනවා. හරි. ඊට පස්සේ දැන් ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් ප්ලාස්ටික් ෂේඩින් ඒ දෙක ඒවල් ටික දීලා වෙලා මම මේව ඕකේ කර ගන්නවා. එතන මේ වගේ එකක් එනවා. ඔය එක ආවට පස්සේ ඔයාලට මේ කලර් එක වැටෙන තැන් ඒ දේවල් ටික උතන මාක් වෙනවා. ඊට පස්සේ මෙතන ඕකේ කරන්න ඕන. ඕකේ කරලා ඉවර වෙලා දැන් මේක අර වඩේ ගෙඩියක් වගේ නේද? මේක අපිට හදා ගන්න පුළුවන් මේ බලන්න. ඔන්න ඔය විදිහට හදා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ තැන් වලට ගිහිල්ලා බලන්න. ඔන්න ඔය විදිහට අපිට අවශ්‍ය දේ මේ කුඩා කළ මේ බලන්න. මෙන්න මෙහෙම දාලා ඔන්න ඔය විදිහට අපිට කුඩා කර කර මේ කට්ටිය ගන්න පුළුවන් ලස්සනට. අන්න බලන්න. දැන් මොකක් වගේද මේක? ඇපල් ගෙඩියක් වගේ පේනව නේද? ඔන්න ඔය ඇපල් ගෙඩියක් වගේ පේනවා. හරිද? මේ කට්ටියෙන් කොපීස් ගන්නත් අපිට පුළුවන්. ඔය වගේ 3D කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අකුරු 3D කරන්න පුළුවන්. ඒ වගේ ඔප්ෂන්ස් මෙතන ගොඩාක් තියෙනවා. බලන්න. මෙන්න මේක අරන් ඉවරලා මේකේ කලර් එක දැන් අපි වෙනස් කරන්නේ නේ. බලන්න. ඇපල් ගෙඩියම තමයි. ඔන්න ඔය වගේ දේවලුත් මෙයාගෙන් හදා ගන්න පුළුවන්. මම 3D කරලා තියෙන ටිකක් පෙන්නන්න. අපේ පාඩම් වල තියෙන 3D ඔප්ෂන් එක වෙනම පාවිච්චි කරන එක. මේ තියෙන. ඔන්න ඔය වගේත් අපිට හදා ගන්න පුළුවන්. තව ඔයාලට පුළුවන් ළමයි 3D ඒ කියන්නේ ඔයාලා මොකක් හරි බිස්නස් එකකට වගේ දෙයකට තව ලෝගයක් හදා ගන්න පුළුවන් මේ විදිහටම තමයි. ඒක හදන්නේ මෙන්න මේ වගේ. අපි ලෝගයක් සාමාන්‍ය හදද්දී නිකන් මේකෙම ඇඳලා කරන්නේ අපි නිකන් ෆොටෝ ඒ කියන්නේ කොලයක ඇඳ ගන්නවා. කොලයක ඇඳගෙන තමයි අපි ෆොටෝ එකක් ගන්න. හරිද? ෆොටෝ එකක් ගත්තට පස්සේ හරි. දැන් බලන්න. මෙන්න මේ විදිහට ගත්තා. ගරන් ඉවර වෙලා. දැන් මෙන්න මෙයාව මම පොඩ්ඩක් මෙතන තියා ගන්නවා. ඊට පස්සේ දැන් මම කරන්න හදන වැඩේ තමයි මම මෙයා පොඩ්ඩක් මෙතන තියා ගන්නවා. දැන් මම මෙතෙන්ට ෆොටෝ එකක් ගේනවා. ෆොටෝ එකක් ගේන්නේ ෆයිල් වලට ගිහිල්ලා මෙන්න මෙතෙන්ට ගිහිල්ලා ප්ලේස් වලට එනවා. ප්ලේස් වලට ගිහිල්ලා මම මෙන්න මෙතනින්
මම ෆොටෝ එකක් තෝරගන්න. මේ තියෙන අපි ඉලස්ට්‍රේටර් උගන්න දවස් වල අදාළ ලෙක්චර් මැටීරියල් එහෙම තියෙන්නේ. මෙන්න මෙහෙම ගිහිල්ලා මම යනවා 3D logo වලට. මේ තියෙන ඔක්කොම වලට කතා කරන 3D logos ටික තියෙන්නේ. මම මෙතන logo එකක් ගන්නවා. මේක තමයි මම මෙන්න මේ logo එක කරන් මෙන්න මෙහෙම දාගන්න මෙතනට. හරිද? ඔන්නම දාලා දැන් මෙයාව අඳින්න යන්නේ. බලමු දැන් මෙයාව අඳින විදිය කොහොමද කියලා. මේකට මම පාවිච්චි කරන්න අර කතා කරපු line segment tool එකයි ඊට පස්සේ pathfinder කියන sorry මෙන්න මේ තියෙන shape builder කියන tool එකයි තමයි පාවිච්චි කරන්නේ. හරි හොඳට බලා ගන්නකො දැන් අඳින විදිය. ඔන්නම දැන් දාගත්තා. දැන් මෙයාගේ පිළිවෙලට අපිට ඇඳ ගන්න වෙනවා මෙන්න මේ line tool එකේ. line segment tool එකේ. line segment tool එකෙන් ගිහිලා මෙන්න මේ විදියට මෙන්න මෙතන line එකක් දාගත්තා. මේක දැන් මේ දාගෙන තියෙන මෙන්න මේ page එක හැම වෙලේම අපිට select වෙනවනේ ළමයි. ඔය page එක select වෙනකොට අපිට පුළුවන් මෙහෙම වැඩක් කරන්න. මෙන්න මේ layer panel එකට යන්න පුළුවන්. layer panel එකට ගිහිල්ලා මෙන්න මේ තියෙන e තලයේ click කරලා අපි මෙන්න මේ ගත්ත කෙනාව lock කරගන්න පුළුවන්. අන්න මෙතන lock icon එකක් නැහැ. මෙන්න මේ තියෙන visibility icon එකට එහා පැත්තේ තියෙන lock කරන්න. ඒක උඩ click කරපුවම මේක lock වෙනවා. දැන් ආයේ මේව select වෙන්න මොකුත් නැහැ. එතකොට අපිට ලේසියෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. line segment tool එකට ගියා. ඔන්නම දිගට එළියට මෙනකන් අඳ ගන්න. ඒත් එකම alt එක click කරොත් දෙපැත්තටම ඇඳ ගන්න පුළුවන්. ඔන්නම ඇඳගත්තා බලන්නකෝ. අන්න එළියටත් එක්ක ගොඩාක් ඇඳලා තිනවා. අපි අනවශ්‍ය දේවල් ටික ඉවත් කරමු. දැන් ගන්න නැහැ ඔහොම. ඊට පස්සේ අපි යනවා මෙන්න මෙයාවට. අපිට පුළුවන් ඕනනම් මේල වෙන වෙනම අඳින්නත් පුළුවන්. එහෙම නැත්නම් අර එන් copies ගන්නත් පුළුවන්. ඔයාලට මම copies ගන්න තාම කියලා දීලා නැති නිසා මම නිකම්ම අඳ ගන්නවා. හරි. මෙයාගෙත් අඳගත්තා ඔන්න ඔය විදියට. දැන් දෙන්නම සිලෙක්ට් කළාද මේ කට්ටියට කලර්ස් නැහැනේ. ඔන්න ඔය දෙන්නම සිලෙක්ට් කරලා ඉවරලා මම මෙන්න මේ කට්ටියට දෙනවා black color එක. හරි. black color එක දුන්නා ඔන්න ඔය විදියට. ඊට පස්සේ black color එක හරි red color එක හරි පේන color එකක් දෙන්න. අපි red color එක වගේ දෙමුකෝ. පේන්නත් එක්කම. හරි. මම මෙන්න මෙතන ගිහලා red color එක දෙන්න. නැත්නම් මේ lines ටික අපිට පේන්නේ නැහැනේ. ඊට පස්සේ අපිට පුළුවන් අයත් මෙයාව ගේන්නත් ඕනේ නැහැ. ළමයි copies අපිට ගන්න පුළුවන්. හරි ලේසි. මෙන්න මෙයාව select කරලා alt key එක click කරගත්තාම left click එක hold කරගන්න තියෙන. ඒ කියන්නේ left click එක click කරගෙන මෙන්න මෙහෙම ඇදගෙන යන්න පුළුවන් මේ බලන්න. අන්න copy එක ගත්තා. ඊට පස්සේ ආයෙත් alt key එකත් එක්ක අපිට ආයෙ දාගන්න තියෙන්නේ කොහොමද කියලා බලලා copies අපිට ගන්න තියෙන්නේ මෙතන දාගන්න තියෙනවා. ඔන්නම copy එක ගත්තා. ඔන්නම copies ටික අපිට පුළුවන් ගන්න. දැන් ඒ පැත්තට අඳින්න තියෙන දේවල් ටික අපි අඳගෙන ඉවරයි. දැන් අනිත් පැත්තට තමයි තියෙන්නේ. දැන් මෙයා නම් පොඩ්ඩක් angle එකට තියෙන්නේ. ඒ angle එකටම අපි දාගමු. මෙන්න මේ විදිහට මේ angle එකටත් අපි ඇඳ ගන්නවා line එක. හරි. ඔන්නම තමයි ඇඳගත්තේ. ඊට පස්සේ ආයෙත් යනවා මෙන්න මෙතෙන්ට ගිහිල්ලා ඉවරලා දැන් මේ angle එකට තියෙන මුකුත් නැහැ නේ. ඔව්. ආයේ angle එකට නැහැ. මේ angle එකට තමයි තියෙන්නේ. අපි ඒකටත් ඇඳගමු. මෙන්න මෙතෙන් පටන් ගන්නවා. පටන් ගනිවල මෙන්න මෙහෙම තමයි ඇඳින්නේ. හරි. ඔන්නම ඇඳ ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් එයාගෙම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට ඇඳගෙන යන්නත් පුළුවන් මේ විදිහට. ඔන්නම දාගත්තා. සර් පොඩ්ඩක් මෙහෙම එහෙම එකක් තියෙන ප්‍රශ්නයක් අහන්න. අර දැන් අපි කොපියක් ගත්තනේ කලින් එකේ ඔව්. ඒ වගේ කොපියක් අරගෙන ඊට පස්සේ අපිට රොටේට් කරන්න බැරිද ඒ විදිහට එහා පැත්තට තමයි දැන් අඳින්න පුළුවන්. ඔව් රොටේට් කරන්න පුළුවන්. ඊට වඩා ලේසිනේ මේ වැඩේ. දැන් රොටේට් කරනවා නේ අපිට මෙයාව අනිත් පැත්තට ඕන පැත්තකට අරන් යන්න පුළුවන්. ඊට වඩා ලේසි මේකෙන් අරන් අඳින එක. කොපීස් ගන්නවට වඩා මෙයා කෙලින්ම අරන් අපිට ඕන පැත්තකට ඇඳ ගන්න පුළුවන් නේ රොටේට් කර කර ඉන්නවට වඩා. ඒකයි මෙහෙමම ගත්තේ. මෙන්න මේ විදිහට ලයින් එක දාගත්තා. හරි ඊට පස්සේ මේ බලන්න චුට්ටක් එහා මේ වෙලා තියෙන තැන් වලින් අපිට පුළුවන් හරි අපිට අවශ්‍ය විදිහට මෙයාව ඇඳ ගන්න පුළුවන්. මේ ගානට ගන්න. හරි. ඔන්න ඔහම දාගත්තා. ඊට පස්සේ ආයෙත් යන ලයින් ටූල් එකට ගිහිල්ලා මෙතින් පටන් ගන්නවා. මෙතින් පටන් ගන්න ඔන්න ඔය විදිහට ඇඳ ගන්නවා. ඕල්ට් එකත් එක්ක ක්ලික් කරගන්න. එතකොට එහා පැත්ත ඒ හා සමානව ඒ පැත්තට දික් වෙනවා. ඊට පස්සේ මෙන්න මෙයාවත් ඇඳ ගන්න තියෙනවා. එයාව ඇඳ ගන්න ඕන නම් කෙලින්ම ඇඳ ඉන්න දෙයක්වත් නැහැ. මේ පැත්තෙන් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලයින් ටූල් එක පාවිච්චි කරලා මෙන්න මේ විදිහට ඇඳ ගන්න පුළුවන්. ඔන්නම ඇඳගත්තා. ඊට පස්සේ මේ අතරත් අපිට ඒක ඇඳ ගන්න ඕන නම් දැන් අපිට තව දෙකයි තියෙන ඇඳ ගන්න. මෙන්න මේ විදිහට ගිහිල්ලා ඉවරලා මෙන්න මෙයාවත් ඇඳ ගන්න ඕන. ඔන්න ඔතන දාගෙන මේ ටූල් එකට ගිහිල්ලා ඉවරලා ඔයාලට පුළුවන් ගානට හදාගන්න.
මෙයාව දැන් ඔය ඇන්ගල් එකට හදා ගන්න ඕනේ. ඒ ඇන්ගල් එකට අපි මෙයාවත් හදාගමු. ඔන්න ඔහොම දාගෙන හරි. දැන් ওই සෙට් එක මැදලා ඉවරයි. හරිද? දැන් අපිට තියෙන්නේ අනවශ්‍ය කොටස් ටික ඉවත් කරලා අවශ්‍ය දේවල් ටිකක් මේකේ ඉතුරු කරගන්න තමයි තියෙන්නේ. බලමු දැන් ඒක කරන්නේ කොහොමද කියලා. හරි ලේසි තව වැඩක් තියෙන්නේ. එකක් මේ යට ටිකම සිලෙක්ට් තියෙනවා දැන් කරගන්න මිස්. ඕනේ. කෝකද? මෙතන එකක් පල්ලෙහා තියෙනවානේ. අපි එකක් අතන. ඔව් මෙතන එකක් තියෙනවා. ඒකත් අතන. මේක නේද? හරි. දැන් කොහම හරි නේද? ඔක්කොම ඇඳලා තියෙන්නේ. ඊට පස්සේ අපි දැන් මෙන්න මේ විදිහට මේ කට්ටිය සිලෙක්ට් කරගන්නවා. ඔක්කොම ටික සිලෙක්ට් වෙන්න ඕනේ. එකක්වත් නැතුව ඔක්කොම ටික සිලෙක්ට් වෙන්න ඕනේ. ඊට පස්සේ යන්නෙත් අයත් මෙන්න මේ තියෙන ෂේබිලි ටූල් එකට තමයි යන්නේ. හොඳට ගිහිල්ලා බලන්න ඕනේ වටපිටාවේ තියෙන දේවල් මොනවද කියලා ඉස්සෙල්ලාම අයින් කරගන්න. ඕල්ට් කී ක්ලික් කරගෙන මෙන්න මේ වටේ තියෙන දේවල් ටික ඉවත් කරගන්න ඕනේ. ඒතර වටේ ටික අයින් කරද්දි හොඳට බලන්න ඕනේ හරියටම අයින් වෙනවද කියලා. මෙන්න මේ විදිහට ක්ලික් කරගෙන ඕල්ට් එකත් එක තමයි ක්ලික් කරන්න යන්නේ. ඔන්න ඔය විදිහට එළියෙන් තියෙන ඒවා ටික ඉස්සෙල්ලාම අයින් කරගන්නවා. වැඩිපුර ගිහිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ. ඕල්ට් කී ක්ලික් කරන තමයි මේ අවස්ථාව ඉන්නේ. හරි. ඊට අමතරව මෙන්න මේ හැඩයන් ඇතුලේ තියෙන ඒවා මොනවද කියලා බලලා අයින් කරගන්න ඕනේ. අන්න ඒ හැඩේ තියෙනවා, මෙතන තියෙනවා, මෙන්න මෙතන කොටසක් තියෙනවා. ඒකත් අයින් කරගන්න. හරිද? ඔන්න ඔය විදිහට. හරි. ඔන්න ඔය විදිහට අයින් කරගත්ත ඒ කොටස. දැන් ඊට පස්සේ මෙන්න මේක ඇතුලේ තියෙන ඒවා අන්න ඔහොම අයින් කරගෙන යනවා. ඊට පස්සේ මෙන්න මේක ඇතුලේ තියෙන ඒවා ටික ඒකෙත් අර විදිහම තමයි. අන්න ඇඳගත්තා. දැන් බලන්න ඕනේ චූටි චූටි කොටස් එහෙම තියෙන්න පුළුවන්. හොඳට පරිස්සමෙන් බලන්න. අන්න ඒවා අයින් කරගන්න ඕනේ ඊට පස්සේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ. දැන් මේකේ වෙන වෙනම දැන් කොටස් තුනකින් මේක හැදෙන්නේ මේ. පළවෙනි කොටස, දෙවෙනි කොටස, තුන්වෙනි කොටස. ඔන්න ඔහොම තමයි හැදිලා තියෙන්නේ. දැන් අපි බලමු මේ කට්ටියට කලර්ස් දාන්නේ කොහොමද කියලා. හරිම ලේසි. මෙන්න මේව සිලෙක්ට් කරමු. වෙන වෙනම දැන් සිලෙක්ට් කරන්න පුළුවන් මෙතෙන්ට ගිහිල්ලා. ආයෙත් අයිඩ්‍රොපර් ටූල් එක පාවිච්චි කරලා මේ කලර් එකක් දාගත්තා. අන්න බලන්න කලර් එක දැන් ඇඩ් වුණා. ඊට පස්සේ ආයෙත් යනවා මෙතෙන්ට. මෙන්න මෙතෙන්ට ගිහිල්ලා ඉවරලා මෙයාව සිලෙක්ට් කරගන්නවා. මෙයාව සිලෙක්ට් කරලා අයිඩ්‍රොපර් ටූල් එකෙන් ආයෙ පික් කරගන්නවා. බලන්න සිලෙක්ට් වුණාද? මෙන්න මෙයාගෙන් සිලෙක්ට් කරනවා. පොඩකින් ජොයින්ට් වෙලා නැති තැන් තියෙන්න පුළුවන්. ඒව හරියට බලන්න ඕනේ. මම මෙන්න විදිහට බලා ගන්නම්. ටෝල්. බලමු දැන් මෙන්න මේ පාර්ට් පයින්ට් එකෙන් අපි කලර්ස් ටික දාලා ඉමු. ඒක ලේසි. හරි. ඔව් පාත් පයින්ට් එකකින් දාලා එමු. එතකොට අපිට ලේසියෙන්ම කලර්ස් පික් කරන්න පුළුවන්. නැත්නම් අර සිලෙක්ට් වෙලා නැත්තන් තියෙනවා. පොඩ්ඩ ඇති අයින් වෙනවා. හරි. මම මෙයාට කලර් එකක් නිකන් සොලිඩ් කලර් ටික දාලා ඉන්නවා. මම සොලිඩ් කලර් එකක් දැම්මා. මම මේ දාන කලර්ස් දැන් නිකන් කලර්ස් දාන්නේ. ඔන්න ඔහොම දැම්මා. හරි. දැන් අපිට කිසි බයක් නැතුව අනිත් කලර්ස් ටික දාගන්න පුළුවන්. දැන් මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. දැන් අපිට මේ කටි පික් කරන්න පුළුවන්. හරි. වෙනම ගිහලා පික් කරගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් අර අයිඩ්‍රොපර් ටූල් එක පාවිච්චි කරලා කලර් එක. මෙන්න මේක පික් කරන්න පුළුවන්. අන්න කලර් එක ඇඩ් වුණා. ඊට පස්සේ ඊළඟ යනවා මෙන්න මෙතෙන්ට. මෙතන ගිහලා මෙයා පික් කරගන්නවා. අන්න ඒ කලර් එක දාගත්තා. මෙතන යනවා මෙයා ගාවට. මෙයාව සිලෙක්ට් කරලා. අන්න බලන්න. කොහොමද 3D art එක? ඔන්න ඔය ලස්සනට 3D art එක වෙලා තියෙනවා. දැන් මෙයාව අපිට වැඩක් නැහැ. මෙන්න මේ කෙනා වැඩක් නැහැ. ඕනනම් අපිට පුළුවන් එයාව delete කරලා දාගන්න පුළුවන්. අන්න. ඔන්න ඔය වගේ ලස්සනට වට කැමති කලර් එකක් දාගන්න පුළුවන් මේකට. මම දැන් පාවිච්චි කරේ red කලර් එකයි black කලර් එකයි තමයි පාවිච්චි කරේ. ඔන්න ඔය දෙක පාවිච්චි කරලා මෙන්න මේ විදිහට අපිට ලස්සනට මෙයාව හදාගන්න පුළුවන් වුණා. බලන්නකෝ. අන්න. මෙන්න මේ විදිහට ලස්සනට හදාගන්න පුළුවන් වුණා මෙන්න මෙයාව. ඔන්න වගේ ගොඩක් දේවල් අපිට හදාගන්න පුළුවන් ළමයි. දැන් මේ එකක් විතරයි සර් මම දැන් ඔක කතා කරේ. ෆිනිෂින් උනේ පස්සේ හ්ම්. සර් හෙලෝ ඕකේ. ඕක දැන් ෆිනිෂින් උනේ පස්සේ පල්ලේ එජ් වල පොඩි මේ ගැප්ස් වගේක් තියෙනවනේ. ඒතකොට දැන් ඒක ආය හදන්න පුළුවන්ද ඔහොම තියෙද්දි? ඔව්. දැන් මේ ගැප්ස් වගේ දේවල් හදන්න පුළුවන්. ඔව් කියන්න. කියන්න. ප්‍රශ්න තියෙන කට්ටිය අහන්න. දැන් මෙන්න මේ පොඩි ගැප් එකක් තියෙනවනේ. මේ ගැප් එකේ තුරලා තියෙන්නේ මේ අර මෙන්න මේ තියෙන මෙයාගෙන් ඉවත් කරද්දී අර ඉතුරු වෙච්ච කොටසක් තමයි තියෙන්නේ. එතකොට ඔයාලට ඉවත් කරන්න පුළුවන්. ආයෙත් මේක සිලෙක්ට් කරගෙන ඉවරලා. මෙන්න මේක සාමාන්‍ය මේ ෂේප් එකක් විදිහට තියෙන්නේ. ඔයාලට ඕන මේ හැඩයක් වෙනස් කරන්න පුළුවන් මේ බලන්න. ඕන ඕන දෙයක් ඔයාලට කරන්න පුළුවන්. මේක අර
ෆිනිෂ් වුණාට පස්සේ ඒ වගේ දේවල් අයින් කරන්න බෑ කියලා එකක් නැහැ. ඕන දෙයක් ඔයාට කරන්න පුළුවන්. දැන් මේ ඉතුරුලා තියෙනවා. අන්න ඒකෙම ඔයාට අයින් කරන්න පුළුවන්. දැන් මම ගෲප් කරලා තියෙනවා. මම ගෲප් එක අයින් කරගන්නම්. හරි. හරි. දැන් බලමු මෙතන මොකද්ද මේ තියෙන්නේ. අන්න බලන්න. මේ වගේ දේවල් පවා ඔයාලට මේක නැවත වෙනස් කරන්න පුළුවන්. එහෙම වෙනස් කරන්න බෑ කියලා එකක් නැහැ. වෙනස් කරලා අයින් කරගන්න පුළුවන්. මේ බලන්න දැන් මම මෙයාව තිබ්බේ වෙන ඇන්ගල් එකකට. දැන් මම මේක වෙන විදිහකට හදාගත්තා. මේ තව ඕනම තව රවුන්ඩ් කරන්න පුළුවන්. මේවා හදන්න පුළුවන් මෙන්න මේ විදිහට එහෙම වෙනස් කරලා ඔයාලට හදාගන්න පුළුවන්. මෙන්න මෙතන මේ කොටස ඉවත් කරගන්න වගේ ඕන නම් ඔයාලට පුළුවන්. ඒ වගේ මෙතනින් කට් කරලා ඉවත් කරගන්න උනත් පුළුවන්. ඒ වගේ වෙනස්කම් අපිට ඕන තරම් කරන්න පුළුවන්. මේක දැන් මුල් තත්ත්වයටපත් උනේ නැහැ කියලා එහෙම එකක් නැහැ. ඔයාට ඒ විදිහට වෙනස්කම් කරන්න පුළුවන්. හරි මම යන්නම් තිබ්බ විදිහට ගන්න. මෙන්න මේ තියාගන්න ඔන්න ඔය විදිහට. හරි. කවුරු හරි තව කතා කර මොන හරි ගැටලුවක් තියෙනවද තව? සර් මේක සේව් කරන විදිය පෙන්වන්න චුට්ටක්. මේ ටික සේව් කරන්න අර විදිහම තමයි ෆයිල් වලට ගිහිල්ලා මේකේ ෆයිල් ෆෝමැට් ගොඩක් තියෙනවා. ඔයාලට මේ සේව් ඇස් වලට ගිහිල්ලා මේක සේව් කරන්න පුළුවන්. මෙන්න මෙතන නමක් දීලා ඉවරලා මෙන්න මේ විදිහට PDF එකක් විදිහට නම් PDF එකක් විදිහට ඊට පස්සේ මේකේ සාමාන්‍ය ඩිෆෝල්ට් යන ෆයිල් එක තමයි AI ෆයිල් නැත්නම් Adobe Illustrator ෆයිල් එක. ඒක විදිහට තමයි ඉස්සෙල්ලාම සේව් කරන්න ඕනේ. ඊට පස්සේ PDF එකක් විදිහට ඊට පස්සේ ඊටත් එහා යනවා නම් JPG ඒ වගේ විදිහට සේව් කරන්න පුළුවන්. ඒතර සේව් ඇස්ම ගිහිල්ලා සේව් කරන්න බෑ. මේ JPG වගේ සේව් කරනවා. ඒවට යන්න ඕනේ එක්ස්පෝර්ට් වලට ගිහිල්ලා තමයි යන්න ඕනේ. හරි. අද මම සේව් කරන්න කතා කරන්නේ නැහැ. තව මෙහෙමයි ලෝගෝ හදද්දී ගොඩක් දුරට කොපිරයිට් බලන්න ඕනේ. ඒතකොට ඒ කොපිරයිට් බලන විදිහ ගොඩක් තියෙනවා ඉන්ෆෝමේෂන්ස් ගන්න. ඒ දේවල් වලට වෙනම නෝට් එකක් දෙනවා. ඒ නෝට් එකේ සියලුම දේවල් ටික තියෙනවා. හරි. මෙන්න මේ දේවල් ටික ඔන්න ඔහොම තියාගෙන මම අලුත් ආර්ට් බෝඩ් එකක් ගන්නවා. දැන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ මම මේ ටික එක පේජ් එකකට ගන්නවා. දැන් ඔයාලා නිතරම දැකලා තියෙන දේවල් ටිකක් තමයි දැන් හදන්න යන්නේ. බලමු මේවා කොහොමද හැදෙන්නේ කියලා. හරිද? හරි. ඔච්චර මම කතා කරේ ලෝගෝ වගේ දේවල් හදන්න තමයි කතා කරේ. තව මේකේ තියෙනවා ළමයි ලස්සන ලස්සන දේවල් තියෙනවා. කතා කරන්න වෙලාව මදි මම ලොකු ටයිම් එකක් ගන්න නැහැ. දැන්ටම පැයක් විතර ගිහිල්ලා තියෙනවා. ලොකු දේවල් ටිකක් මම කතා කරා. ඒත් එක්කම මම නෝමලි වල පාවිච්චි කරන දේවල් කොහොමද හැදලා තියෙන්නේ කියලා පොඩ්ඩක් කියලා දෙන්නම්. හරි මෙන්න මෙහෙමයි. මම ආර්ට් බෝඩ් එකක් ගන්නවා. ආර්ට් බෝඩ් එකක් කියලා කියන්නේ මේවයි පේජ් එකක් අපිට මෙතෙන්ටම ගන්න පුළුවන් මේ. අන්න ඒවයි පේජ් එකක් ගන්න පුළුවන්. හරි මම මේ හදන්නේ මොකද්ද කියලා බලන්නකෝ. මම මෙන්න මේ විදිහට line segment tool එක පාවිච්චි කරලා හරි මෙන්න මේ විදිහට line segment tool එක පාවිච්චි කරලා මම පොඩි වැඩක් කරනවා. මෙන්න මෙතනින් මෙන්න මේ විදිහට line එකක් ඇඳගත්තා. හරිද? line segment tool එකෙන් ඔන්නෝම line එකක් ඇඳගත්තා. මම මේකට කලර් එකක් දෙන්නකො මෙන්න මේ කලර් එක. හරි කලර් එකකුත් දුන්නා. ඊට පස්සේ මම යනවා ඔබ්ජෙක්ට් වලට. ඔබ්ජෙක්ට් වලට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා ළමයි transform කියලා එකක්. මේ transform කියන එකේ තියෙනවා move කියලා option එකක්. object transform move. නැත්නම් shift එකයි control එකයි m එකයි click කරලා මෙතෙන්ට එන්න පුළුවන්. ඔන්න මේ move කියන එකට ගිහිල්ලා ඉවර වෙලා දැන් මම මෙන්න මේ විදිහට මේව පොඩක් වෙනස් කරගන්න යන්නේ. මෙතන horizontal කියලා තියෙනවා මම ඒක බිඳුව කියලා දාගන්නවා. හරි බිඳුව කියලා දාගත්තා. ඊට පස්සේ මෙතන vertical කියලා තියෙන මිලිමීටර් වලින් තියෙන්නේ මම මේකේ vertical කියන එක පොඩ්ඩක් අයින් කරලා මෙතන මිලිමීටර් ගාණක් දෙන්න හදන්නේ. මම සාමාන්‍ය මිලිමීටර් 20ක් විතර දෙනවා. ඒ කියන්නේ සෙන්ටිමීටර් 2ක් විතර. මිලිමීටර් 20ක් කියලා දෙනවා. ඊට පස්සේ මම මේකේ පහළට යනවා ටැබ් එක ක්ලික් කරලා. හරිද? ඔන්න ඔහම ගියා. ඇන්ගල් එකත් 90 දීලා මම මෙන්න මෙයාගේ කොපි නෙවෙයි ඕකේ කියලා තමයි දෙන්නේ. මෙන්න මෙයා ඕකේ කියලා පළවෙනි වතාවට දෙනවා. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම අර ඇඳපු උඩින්ම ඇඳපු කෙනා මෙන්න මේ විදිහට සෙන්ටිමීටර් 2ක් පහළට ආවා. මෙන්න මේ විදිහට සෙන්ටිමීටර් 2ක් පහළට ආවා. හරි. ඊට පස්සේ එයා ওই විදිහටම තියාගෙන මම ආයෙත් යනවා ළමයි ඔබ්ජෙක්ට් වලට ගිහිල්ලා මෙන්න මේ තියෙන ට්‍රාන්ස්ෆෝර්ම් වලට ගිහිල්ලා නැවතත් මූව් වලට යනවා. මූව් වලට ගිහිල්ලා දැන් ආයෙත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙයා හොරිසොන්ටල් ඔය විදිහටම තියෙන්නේ. ඊට පස්සේ මම මෙන්න මෙයාව vertical හදා ගන්නවා මිලිමීටර් 7ක්. හොඳට මතක තියාගන්න මිලිමීටර් 7ක්. හරිද? සෙන්ටිමීටර් 7ක් නෙවෙයි මිලිමීටර් 7ක්. මම මෙයා මිලිමීටර් 7ක් දෙනවා. දැන් ඉස්සල්ලා අපි මෙතන ඕකේ කියන එකනේ දුන්නේ. දැන් මම මෙන්න මෙයාව ඔන්න ඔහම ඇවිල්ලා
දැන් කොපි කියන එක තමයි දැන් දෙන්නේ. දැන් කොපි කියන එක දෙන්නේ. හරිද? කොපි කියුවට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් උඩ කෙනා ඒ විදිහටම ඉන්නවා. පහළ කෙනා ඔන්නෝම නැවත ආවා. දැන් ඔයා කරන්න තියෙන්නේ control එකයි D එකයි press කරන යන්න. control D press කරන යන්න. ඔන්නෝම පහළට යනකම් control D press කරන යන්න. ඔන්න තෙන්ට වගේ යනකම්. මේ මොකද්ද අපි හදාගත්තේ? කියන්න බලන්න දැකලා තියෙනවද මේක? මේ එකක් දැකලා තියෙනවද? අනිරූල් පොතක්වත් අන්න හරි. තන් රූල් පොතක page එකක් නේ. ඊට පස්සේ ඔයාලා දැකලා තියෙන මෙතන රතු රූලක් නැත්නම් නිල් රූලක් තියෙන මේ පැත්තේ. අපි ඒකත් හදාගමු. ඒක සාමාන්‍ය සෙන්ටිමීටර් දෙකකින් වගේ තියෙන්නේ. එකහමාරකින් තියෙන ඒවාත් තියෙනවා දෙකකින් තියෙන ඒවාත් තියෙනවා. මේ පහළටම දාගත්තා මේ. ඔන්නම් පහළටම දාගත්තා. පහළටම දාගෙන ඉවර වෙලා මෙන්න මෙතනින් අපි ආයනවා ඔබ්ජෙක්ට් වලට. ඊට පස්සේ මම මෙන්න මෙතනින් යනවා arrange වලට. arrange වලට ගිහිල්ලා sorry මේ transform වලට යනවා. ඒකේ move වලට ගිහිල්ලා දැන් අපි ඔච්චර වෙලා horizontal 0 කරලානේ වැඩේ කරේ. මම දැන් horizontal දෙනවා මිලිමීටර් 20ක්. vertical මම මේක 0 කරගන්නවා. vertical 0 කරගෙන angle එකත් ඔන්නම තියෙන copy නෙවෙයි. දැන් මම මෙයාව okay කියලා තමයි දෙන්නේ. okay කියලා දීලා අපි මෙයාව red color එකකින් හදමු. red color එකකින් දාමු ඔන්න ඔය විදිහට. red color එකකින් දාගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ අපි ලියන්න පාවිච්චි කරන කඩදාසි හැදෙන්න ඔන්න ඔහම. හරිද? දැන් මම මේකේ පොඩ්ඩක් අර ස්ට්‍රෝක් එකේ චුට්ටක් ලොකුවට ගත්තා. මොකද හේතුව පොයින්ට් එකක් අපි ගන්න නැහැ ගොඩක් දුරට. පොයින්ට් එකක් ගත්තේ ඔයාලට පැහැදිලිව පේන්න ඕන නිසා. මෙන්න මෙහෙම තමයි ඔයාලා ලියන තනි රූල් පොත හැදෙන්නේ. හරිද? ඔය විදිහටම තමයි. ලොකු දෙයක් නැහැ. ඒතකොට ඒව හදන්නත් පාවිච්චි කරන්නේ කවුද? මෙන්න මේ ඉලස්ට්‍රේටර් තමයි ළමයි පාවිච්චි කරන්නේ. බලන්නකො ලස්සනට හැදිච්ච විදිය. ගොඩක් අය හිතනවා අමාරුයි කියලා. අමාරු නෑ. හරි ලේසි මේක හදාගන්න. කොට් රූල් පොතත් හදලා පෙන්නන්නද? ඔයත් එකම. හරි. බලා ගන්නකො. මෙන්න මේම කොට් රූල් පොත හැදෙන්නේ. දැන් එතකොට මේ මෙතනින්ම ගන්න ગેප් එක ඔන්නම තියාගන්න. මම පස්සේ ওই දෙක අයින් කරගන්න. මෙතෙන්ට එනකන් තමයි හැදෙන්න ඕන. ඔතෙන්ට කියලා හිතන්නකො. ඔන්නම තමයි හැදෙන්න ඕනේ. හරි. දැන් මම මෙන්න මෙතන ගිහලා කොටුවක් ඇඳ ගන්නවා. කොටුව මෙන්න මේ දේ ක්ලික් කරනවා එකපාරක් ලෙෆ්ට් ක්ලික් එක ක්ලික් කරනවා. එතකොට අපිට මෙතන සයිස් එක දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කොටුවක සයිස් එක මිලිමීටර් 5ක වගේ කොටු තියෙන්නේ. 10 තියෙන කොටුත් තියෙනවා. මම මෙතන මිලිමීටර් 5 දෙන්න. ඒ කියන්නේ සෙන්ටිමීටර් භාගි කොටු තමයි ගොඩක් දුරට තියෙන්නේ. හරි. මෙන්න මේ විදිහට මෙයාව ඕකේ කරගන්න. ඕකේ කරගත්තට පස්සේ ඔන්න ඔහම තමයි තියෙන්නේ. දැන් මේ ආයි කලයක අපි ගන්න ඕනේ මේ නිල් පාටින් වගේ තමයි ගන්න ගොඩක් දුරට. හරි නිල් පාටින් ගත්තා. අරන් ඉවර වෙලා දැන් මට ඕන කරනවා ළමයි මෙතන පොඩි හදා ගන්න වෙනවා. මේ පැත්තේ නම තියෙනවනේ. හරි. මෙතන නම් පටන් ගමු. මෙන්න මෙයාව අරන් ගිහිල්ලා හොඳට zoom කරගන්න ඕනේ. zoom කරගෙන අරන් යනවා මෙයා අයින් එකට. පළවෙනි පේලිය වගේ ගන්නකන් ටිකක් අමාරුයි. මොකද මෙයා ලොකු නෑනේ. මෙයා හසුරවන්න ටිකක් අමාරුයි. මෙන්න මේ වගේ තැනකට ගිහිල්ලා ඔව් කියන්න. චූටක් පොඩි ප්‍රශ්නයක් ගන්නද? දැන් ඔව් අපි දැන් තනි රූල් පොත හැදුවාගේ කොටු රූල් පොතත් හොරිසොන්ටල් වර්ටිකල් දෙක එකට අර විදිහට මුව කරලා හදන්න බැයිද? පුළුවන්. එහෙම හදන්න පුළුවන්. එතකොට අර පොඩ්ඩක් බෙදන්දින් අපිට පේජ් ගන්න නැත්නම් අර කොටු ගාන හරියටම ගන්න බැරි වෙනවා. එහෙම නැත්නම් සම්පූර්ණ රෙක්ටැන්ගල් එකක් අරන් වුණත් මේක හදන්න පුළුවන්. දැන් මෙතනදී මම ඔයාලට ඔය කියන්න හදන්නේ ලේසිම ක්‍රමයක්. කොටුවක් අරන් කරන විදිය. ඔයාලට ඔක හදන්න විවිධ ක්‍රම තියෙනවා. ඔය ඉගවන්නද්දී මම කියලා දෙනවා මේ ක්‍රම මොනවද කියලා. නැත්නම් මේක සම්පූර්ණ කොටුවක් ඇඳලා ඒක බෙදන්න පුළුවන්. තව චූටි කොටු වලට ගණන් කරලා හොරිසොන්ටල් කොච්චරක් ඕනද වර්ටිකල් කොච්චරක් ඕනද කියලා බෙදලා ගන්න පුළුවන්. එහෙම ගන්නත් පුළුවන්. නැත්නම් මේ විදිහට ගන්නත් පුළුවන්. ක්‍රම තියෙනවා. දැන් මේකම විතරක් නෙමෙයි මේ වැඩේ කරන්න තියෙන ක්‍රමේ. එක එක ක්‍රම තියෙනවා. ඔයාලට ඒවා ඉස්සරහට මම කතා කරන්නම්. හරි. මම මේක ගන්න සාමාන්‍ය 0.5ක් වයි ගන්න. හරි. ඊට පස්සේ මම චුට්ටක් මෙන්න මේ විදිහ දාගෙන දැන් මම කොපීස් ගන්න. කොපීස් ගන්න හරි ලේසි. Photoshop එකේ මේ වගේ විදිහටම තමයි කොපීස් ගන්නෙ. මෙන්න මෙතෙන්ට ගියා. Alt කී එක ක්ලික් කරගත්තා. left click එක hold කරගෙන මෙන්න මෙහෙම ආවා. ඇවිල්ලා මෙන්න මෙතෙන්ට ඇවිල්ලා අතෑරියා. අන්න දැන් කොපීස් ආවනේ කොපි එකක් ආවනේ. දැන් Photoshop වල මෙහෙම කොපීස් ගන්න පුළුවන්. ඒ වුණාට මෙන්න මේ වැඩේ කරන්න බෑ. මොන වැඩේද? මෙන්න මේ විදිහ control D press කරගෙන මෙන්න මෙහෙම එක දිගට අරන් යන්න බෑ Photoshop වල. මෙයාගේ chance එක දීලා තියෙනවා අපිට. අන්න. එක දිගටම දැන් අපිට අරන් එන්න තිබ්බම. අන්න බලන්න අරන් ආවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ උඩම තියෙන කොටුව අයින් කරගන්න. උඩම තියෙන කෙනා කියලා කියන්නේ අර. උඩින්ම අපි ලයින් එකක් දාගත්තේ. එයා ඕන නම් අයින් කරගන්නත් පුළුවන්. දැන් මම මේ කර්ටි තියාගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ සෙට් එකම මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගන්න පුළුවන්.
සිලෙක්ට් කරලා අපිට ඕන නම් මේක රයිට් ක්ලික් කරලා ගෲප් කරගන්නත් පුළුවන්. ගෲප් කරා නැතා කියලා ගැටලුවක් නැහැ. ගෲප් කරන එක අපිට වාසි. එහෙනම් ඉතින් ගෲප් කරගත්තා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඕල්ට් කීයකින් මෙන්න මේ දැන් සෙට් එකම කොපි එකක් ගන්නවා මේ බලන්න. අන්න සෙට් එකේම කොපියක් ගත්තා. දැන් ඔයාලට තියෙන control D press කරන පහළට යනවා. පොඩ්ඩක් මෙන්න මේ වෙලා තියෙනවා. හරියටම බලන්න ඕනේ. හරියටම අර උඩටම සෙට් වුණාද කියලා. ඒක බලාගන්න මේ අන්න සෙට් වෙලා නැහැ නේ. ඒ නිසා තමයි හරියට ඇවිල්ලා නැත්තේ. ඒකට හරියටම ගන්න ඕනේ. අන්න. දැන් හරි. දැන් ඔයාලට පුළුවන් control D press කරන පහළට යන්න. එතකොට මේ පහළට ගද්දී අර සෙට් එකම පහළට එනවා ළම. So මම ආපහු ගන්න හරියටම ඔන්නම සිලෙක්ට් කරගත්තා. හොඳට zoom කරලා ගන්න. මෙන්න ඉතින් මැදටම ගිහිල්ලා alt එකත් එක්ක ගත්තා මේ. ඔන්නම ගත්තා. දැන් ඔයාලට පුළුවන් control D press කරන යන්න පහළටම. මේ හැදෙන්න වල ගණන් පොත. මේකේ අර අමාරුම එක තමයි හදන්න තියෙන මේ ප්‍රස්තාර පොත. ඔයාලා දැකලා තියෙන ප්‍රස්තාර කොළ. අන්න ඒව තමයි අමාරුම හදන්න. ඒක හදන්න මේ ඔයාලට පුළුවන් ලේස් කොටුවක් අරන් සාමාන්‍යයෙන් අවශ්‍ය ගන්න කොටුවක් අරන් ඉවරලා අපිට ඒක හදන්න පුළුවන්. සාමාන්‍ය සෙන්ටිමීටර් ගත්තට පස්සේ සෙන්ටිමීටර් 10 සෝරි මිලිමීටර් 10ක වගේ කොටුවක් අරන් ලොකුවට ඒක හදා ගන්න පුළුවන්. සෙන්ටිමීටර් එක නෙමෙයි. සෙන්ටිමීටර් 5ක විතර ගන්නත් පුළුවන්. සෙන්ටිමීටර් 5ක විතර කොටුවක් අරන් ලස්සනට හදාගෙන යන්න පුළුවන්. හරි. මෙන්න මේ විදිහට ලස්සනට ඔයාලට කොටු උල්පත හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙයා පොඩ්ඩක් සිලෙක්ට් කරගෙන මේ ටික සිලෙක්ට් කරගන්න චුට්ටකට මේ ටික චුට්ටකට සිලෙක්ට් කරන මම මෙන්න මෙතන ගිහිල්ලා පොඩ්ඩක් කට් කරගන්නවා. කට් කරලා මෙන්න මේව දැන් සිලෙක්ට් කරන්න බෑ නැත්තම් අයින් කරගන්න. ඊට පස්සේ මම මෙතන edit වලට ගිහිල්ලා මේක place in place දෙනවා. අන්න. ඔන්නවම ආවා. අරකේ වගේම තමයි මෙතන වාට පුළුවන් හරියටම සෙන්ටිමීටර් 2කින් මෙන්න මේ ලයින් එක ඇඳ ගන්න. මැන ඉන්න ඕනේ නැහැ. සෙන්ටිමීටර් 2ක් කියන මෙන්න මේ 4ක්. 4කින් අපිට ලස්සනට පහළට මෙන්න මේක ඇඳගෙන යන්න පුළුවන්. පහළට මැදගෙන යන්න පුළුවන්. මෙන්න මෙහෙම තියලම තියලා ඉවරලා කලර් එකක් දාගන්න. රෙඩ් කලර් එක. රෙඩ් කලර් එක දාලා ඉවරලා අපිට කරන් තියෙන්නේ මෙන්න මේ ටූල් එකට ගිහිල්ලා මෙන්න මෙයාව ඉහළටයි පහළට අපිට ගන්න පුළුවන් ගන්න. මෙන්න මෙතන තියාගත්තා. තියාගෙන ඉන්න මෙන්න මෙහෙටත් ඔය විදිහට ගානටම අරන් යන්න තියෙන්නේ. ඔන්නෝම තමයි ඒ පොතත් හැදෙන්න ළමයි. ඔන්නෝම තමයි ලස්සනට හැදෙන්න පොත් ටික. ඒතර ඔය පිටු ගන්නවා නම් පිටුව සම්පූර්ණම කොපි එකක් ගන්න පුළුවන්. page numbers ඒ දේවල් ටික ඔක්කොම ඇඩ් කරලා අපිට හදා ගන්න පුළුවන්. හරිද? එතකොට මේවත් පාවිච්චි කරන්නේ මෙන්න මෙයාම තමයි මේ දේවල් හදන්නත් පාවිච්චි කරන්නේ. හරි. අවසාන වශයෙන් මම ලොකු වෙලාවක් මේක කරන්නේ නැහැ. ඕනි මැප් එක ලෝගයක් හදන්න පුළුවන්ද මේකෙන්? ඔව් ලෝගෝ හදන්න තනිකරම පාවිච්චි කරන්නේ මෙන්න මේ software එකයි CorelDRAW කියලා තව software එකක් තියෙනවා. vector graphic වලින් තමයි ඕනම software එක ලෝගයක් හදන්නේ. එතකොට මෙයාගෙන් ඕනම ලෝගෝ එකක් හදාගන්න පුළුවන්. මේකෙන් බෑ කියලා දන්නේ ඕනම ලෝගයක් හදන්නේ මෙයා අතින් තමයි. එක එක තැන් වලින් ඒ කියන්නේ online ගත්තත් ගොඩක් දුරට අපිට vectors වලින් හම් වෙනවා අඩුයි. vector වලින් හදන්න පාවිච්චි කරන එකම මේ software එක සහ ඒ කියන්නේ vector graphic කියන කාණ්ඩය තමයි පාවිච්චි කරන්නේ ලෝගෝ හදන්න. හරි අවසාන වශයෙන් මම ඔයාලට හදලා පෙන්නන්නම් graph sheet නැත්තම් අපි කතා කරන ප්‍රස්ථාර කොළ කොහොමද හැදෙන්නේ කියලා මෙන්න මේ විදිහට. හරි. මොහොම දාගත්තා. මම මේ කලයක පොඩ්ඩක් තද කලයකින් දාගන්නම්. පේන්නත් එක උනම් තද කලයකින් දාගත්තා. හරිද? ඒක හැදෙන්නේ මෙන්න මෙහෙමයි. හොඳට බලාගන්න. මම මෙන්න මෙතන ගන්නවා rectangle එකක්. rectangle එක කරන් ක්ලික් කරනවා. දැන් මේක මම ගන්න මිලිමීටර් 50. හරි ඔන්නම ගත්තා. දැන් මේක ඔයාලට පේනවද මේ? ටිකක් ලොකුවට තමයි ගත්තේ. එහෙම නැත්නම් මම ගන්නකො සෙන්ටිමීටර් කොටුවක් ගන්නකො. ඒතො ලේසි. මම මේක සෙන්ටිමීටර් කොටුවක් ගන්නවා. මම මෙන්න මේ විදිහට ඒ කියන්නේ 10යි මිලිමීටර්. 10 මිලිමීටර් කියලා දෙනවා. මෙයාවත් මම 10 මිලිමීටර් කියලා දෙනවා. 10 මිලිමීටර් කියලා දීලා ඕකේ කරගන්නවා. ඒතර ඔන්නෝම තමයි දැන් ඔයාලට පේනවා ඇති මිලිමීටර් 10කින් තමයි හැදලා තියෙන්නේ. දැන් මෙන්න මේ කොටුව අපිට කොටස් වලට බෙදන්න පුළුවන්. ඒ කොටස් වලට බෙදන්න අපිට පුළුවන් මෙතන ඔබ්ජෙක්ට් කියලා එකක් තියෙනවා. ඕකේ ගිහිල්ලා අපිට පුළුවන් මෙන්න මෙයාව පාත් වලට ගිහිල්ලා මෙයාව කොටස් වලට කඩන්න පුළුවන්. මේ තියෙන split into grid කියලා තියෙනවා. ඔබ්ජෙක්ට් පාත් මෙන්න මෙතන තියෙනවා split into grid කියලා. ඔන්න ඕක දුන්නට පස්සේ ඔයාලට මෙයාව කොටස් වලට බෙදන්න පුළුවන්. මේ තියෙන්නේ ඔයාලට බෙදන්න පුළුවන් දේව කොලම් සහ රෝස් තමයි තියෙන්නේ. මම මෙයාව කොටස් පහ පහ බෙදා ගන්නවා.
මෙයා පහකට බෙදා ගන්න ඔන්න ඔය විදිහට. මම ප්‍රිවිව් එකකුත් ගන්න. ඔන්න ඔය පැත්තට පහකට බෙදාගත්ත. මේ අතටත් පහකට බෙදා ගන්නවා. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ කොටස් පහ 10ට බෙදලා තියෙන අවස්ථාවක් තියෙනවා. හරි. මම මේක පහකට බෙදාගත්තා. ඊට පස්සේ දැන් මේ බාන වෙන වෙනම කොටු තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට කරන් තියෙන්නේ මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගත්තා. සිලෙක්ට් කරගෙන යනවා මෙන්න මෙතෙන්ට. මෙතෙන්ට ගිහිල්ලා තියාගන්නවා. තියාගෙන මම මෙයාගේ කලර් එක මෙන්න මේ කලර් එකට දාගන්නවා. හරිද? හොඳට බලා ගන්න. ඊට පස්සේ මම මේවා එහෙ මෙහෙ වෙනවට ඔක්කොම ටික සිලෙක්ට් කරලා මේ ගෲප් කරගන්නවා. ඔක්කොම ටික සිලෙක්ට් කරගන්නවා මෙන්න මේ විදිහට මේ කොටුවේ රයිට් ක්ලික් කළා මෙතන තියෙන ගෲප් කියලා එකක්. ඔන්න ඔක දෙන්න පුළුවන්. මේවා ඔක්කොම කතා කරන ළමයි. මේකේ මාර වැඩ ගොඩක් කරන්න පුළුවන් software එකක් මේ. Control D. අන්න මම Control D press කළා. එළියට මැනකම් මේක ගන්නවා ඔය විදිහට. හරි. ඔන්නම එළියට එනකම් ගත්තා. අරන් ඉවර වෙලා දැන් මම කරන්නේ මෙන්න මේ ටිකම නැවත සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කළා ඕනනම් වඩ පුළුවන් ඒකට රයිට් ක්ලික් කරලා ගෲප් කරගන්න පුළුවන්. ගෲප් කරලා ඉවරලා මම මෙන්න මෙයාලගෙන් ඔන්නම ගන්න කොපියක්. අන්න කොපියක් ගත්තා. කොපියක් කරන් මේකත් අර විදිහට Control D press කරන පහළටම ගන්නවා. හරි. ඔතෙන් නිකන් ගමුකෝ. හරි. දැන් කෙනෙකුට දෙන්න පුළුවන් මේක මේ මෙලෝ දෙයක් පේන්නේ නැහැ ඔක්කොම පොඩි කොටු ටිකක් විතරයිනේ කියලා. හරි. ඒ පොඩි කොටු ටික අපි ආයෙ හදා ගන්න ඕනේ ලොකු කොටු විදියට. කොහොමද ඒක හදාගන්නේ? ඒකත් හරි ලේසි. මෙන්න මේ විදිහට. දැන් මේ පැත්ත මම හදාගෙන යන්න. මෙතන මම මම මෙන්න මෙතන සිලෙක්ට් කරගෙන හරියට මේ ලෙවල් එක යන්න ඕනේ. මෙන්න මේක සිලෙක්ට් කරගෙන මෙන්න මෙතෙන්ට ගියා. ඔතෙන්ට ගිහිල්ලා ඉවරලා මෙතන කලර් එක දෙන්න ඕනේ. තද කලර් එකක් දෙන්න ඕනේ. හරිද? තද කලර් එකක් ඔන්නෝම දුන්නා. හරි. දුන්නාට පස්සේ දැන් අපි මෙතෙන්ට යනවා. තද කලර් එක පේනවනේ. හරි. අන්න එයාව සිලෙක්ට් කරගත්තා. එයාව සිලෙක්ට් කරගෙන ඔබ්ජෙක්ට් වලට ගිහිල්ලා අපි ඉස්සලා ගිහපු ට්‍රාන්ස්ෆෝම් වලටම යන්නේ මූව් වලට යනවා. මූව් වලට ගිහිල්ලා දැන් මෙයාව අර ආවා වගේම සෙන්ටිමීටර තමයි පහළට එන්නේ. ඒ කියන්නේ මෙතන කොටු පහක් එන්නේ. 1 2 3 4 5කින් තමයි ගන්න. හරි. ඊට පස්සේ මම කොපි කියලා එක තමයි දෙන්නේ. අන්න කොපි කියපුවම දෙකම තියෙනවනේ. ඊට පස්සේ Control D press කරන මේ පහළට යනවා. එකම තියරි එකෙන් තමයි මම මේ වැඩ ටික ඔක්කොම කරන්නේ. හරි. ගානටම සෙට් වුණානේ මේක ටික. ගානටම හරි. ඊට පස්සේ අපි යනවා මෙන්න මේ line segment tool එකට. අනිත් අතරත් ඒ විදිහටම අපිට මේ වැඩේ කරන්න වෙනවා. ඔන්නෝම දාගන්න මෙතෙන්ට එනකම්ම. ඔන්නෝම දාගත්තා. ඊට පස්සේ ඒකෙත් ඔබ්ජෙක්ට් වලට ගිහිල්ලා ට්‍රාන්ස්ෆෝම් වලට ගිහිල්ලා මෙතන move වලට යනවා. move වලට ගිහිල්ලා දැන් ඒකේ horizontal තමයි 10ක් යන්න ඕනේ. මේ horizontal කියන්නේ මොනවද vertical කියන්නේ මොනවද කියන එක ඔක්කොම මට අද දවසේ කතා කරන්න බෑ. ඔයාලට පිළිවෙලට ඒ දේවල් ටික කතා කරනවා. මේකෙත් copy කියන එක තමයි copy ආවෙත් නැතත් කමන්නේ මෙයා okay කියලා දෙන්න දැන්ට. නැත copy දෙන්න. copy අරන් ඉවිල්ලා මෙතන මම control D press කරලා ගන්නවා මේවා. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ හැදිලා තියෙන්නේ ඔයාලගේ කඩේට ගිහිල්ලා ගන්න ප්‍රස්තාර පොළ. දැන් ප්‍රස්තාර පොත තමයි මෙන්න මේ ලස්සනට හැදිලා තියෙන්නේ. බලන්න. අන්න දැන් අර කොටුවක් ඇතුලේ තියෙන 1 2 3 4 5යි 1 2 3 4 5යි ඔන්න ඔය විදිහට හදා ගන්න පුළුවන්. දැන් මේවා හැදෙනවා කලින් දැකලා තියෙනවද කොහොමද හැදෙන්නේ කියලා? පාවිච්චි කරාට අර දන්නේ නැහැ නෑ නේද? සර්. ඒතර ඔන්න ඔහම තමයි ළමයි හැදෙන්නේ. ලොකු දෙයක් නෑ ළමයි. බලන්නකො පාවිච්චි කරපු ටූල් එක. මේ ටූල් එක විතරයි මෙතන පාවිච්චි කරලා රෙක්ටැන්ගල් ටූල් එක පාවිච්චි කරා. ඊට පස්සේ මෙන්න මේ එක ඔප්ෂන් එකයි පාවිච්චි කරේ. ඇත්තටම ගත්තාම මේ ලොකු පාඩමක් මම මේ කතා කරන්න ගියේ. ඔයාලට පළවෙනි දෙවෙනි තියෙන මේ software එක download කරන විදිහ පොඩ්ඩක් කියන්න පුළුවන්. download කරන්න ළමයි අපි software වලට දෙනවා. දෙන්නේ payment එක කරලා group එකට join වෙච්චාම තමයි group එකට තමයි දාන්නේ. මොකද ඕන තැනකින් ඔයාලට software ගන්න පුළුවන්. software ගත්තට පස්සේ Adobe ලාගේ පොඩි ගැටලු ටිකක් එනවා. බෑන්ඩ් වෙන ඔප්ෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ බෑන්ඩ් වෙනවා ගොඩක් දුරට ගන්න softwares. එතකොට හරියට මේක ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. කනෙක්ෂන් බ්ලොක් කරගෙන හරියට කරගන්න ඕනේ. ඒක කරගන්න ඒ වගේම එක එක සයිට් වලින් ගන්න software වර්ග තියෙනවා. ඒවා හරියට වැඩ කරන්නේ නැහැ. ඔයාට දවස් 10ක් 15ක් වැඩ කරලා බ්ලොක් වෙන්න පුළුවන්, වෛරස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි අර දෙන software ටිකම ඉන්ස්ටෝල් කරගන්න. එතකොට ඒක අපි අර payment කරන group එකටම දාන්න හේතුව තමයි software install කරගන්න වීඩියෝ ගයිඩ් එකකුත් එක අපේ ඔක්කොම lecture material ටිකක් තමයි තියෙන්නේ. එතකොට ඒ group එකට තමයි දාන්නේ හේතුව lecture material සහ අමතරව ගොඩක් ගත්තට පස්සේ ওই software ගොඩක් මට මේ log ගලා install කරලා දෙන්න වෙනවා.
ඒතර අර ගත්තට පස්සේ ගොඩාක් ඉන්නවනේ ඔයාලා ගෲප් දැන් ওই ගෲප් එක ගත්තට පස්සේ ඇත්තටම සෙෂන් වලට එන ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒ වුණාට software එක දුන්නොත් ගොඩාක් අර මට ගිහිල්ලා ලොග් වෙලා කරන්න වෙනවා. ඒතර අර මට තියෙන වෙලාවත් එක්ක ගොඩක් එක අමාරුයි කරන්න. ඒ නිසා ඔයාලා හැම කෙනෙකුටම software ලැබෙනවා. ඒකට worry වෙන්න දෙයක් නැහැ. එතකොට මේ සම්පූර්ණ පාඨමාලාව ප්‍රී කියන්නේ සම්පූර්ණ මෙච්චර වැඩ කරේ. දැන් මේ අද දවසේ අපි ඔය ගොඩක් වැඩ කරේ. ඔන්න ඔය වගේ මේ පාඨමාලාව පුරාවටම අපි ප්‍රැක්ටිකල් කරනවා. සමස්තයක් විදිහට ගත්තාම 75කට ආසන්න ප්‍රැක්ටිකල් ප්‍රමාණයක් කරනවා. මොකද මේකේ ටූල් ටික කතා කරලා ඉවර වෙදින් අපි ප්‍රැක්ටිකල් 40ක් විතර කතා කරලා තියෙනවා. මේ තනි ඔය මූ ටූල් එකෙන් කරන ප්‍රැක්ටිකල් ටිකක් තමයි මම කතා කරේ. හරිද? ඊට පස්සේ තව එක එක ප්‍රැක්ටිකල් තියෙනවා. පාත් ෆයින්ඩ් ඔප්ෂන් එකේ රොබෝ කෙනෙක් හදන්න තියෙනවා. ඒ වගේ ගොඩාක් දේවල් කරන්න තියෙනවා. හරිද? ඒව කරලා ඉවරලා ලස්සනට අපිට මේ වැඩේ කරගෙන යන්න තියෙන්නේ. හරිද? ඔන්න ඔය විදිහට මේ ටූල් එක පාවිච්චි කරලා නැත්නම් මේ software එක පාවිච්චි කරලා එකිනෙක අහලා තියෙනවා මේකටත් රුපියල් 6000ක් ගෙවන්න ඕනද කියලා. නෑ නෑ නෑ. මේක සම්පූර්ණ ෆ්‍රී. Photoshop එකට join වෙන ඔක්කොට මේ course එක ෆ්‍රී. ඒකයි අපි උප එකක් දෙනවා කියලා කිව්වේ. එතකොට සම්පූර්ණ Photoshop එකට join වෙන කට්ටියට මේක free. ඒත් එක්කම දැන් අපේ මම මේ link එක දැම්මා අපේ 37 group එකටයි ඊට පස්සේ 35 group එකටත් දැම්මා. ඒ කට්ටියගේ එතන අපි බැච් දෙකටම පටන් ගත්ත විදිහ ගත්තාම Photoshop එකේ ඔයාලගේ වගේ full payment එක අරන් නෙවෙයි කට්ටිය පටන් ගත්තේ. පේමන්ට් දෙකක් විදිහට තමයි ගත්තේ. ඒ කියන්නේ රුපියල් 3000 ගත්ත කට්ටිය ඉන්නවා. නැත්නම් ඉස්සෙල්ලා 2000ක් පේ කරලා පස්සේ 4000ක් පේ කරන්න ඉන්න කට්ටිය ඉන්නවා. එතකොට ඒ කට්ටියට ඇඩ්වාන්ස් එකට ජොයින් වෙද්දී මේ කෝස් එක ෆ්‍රී හම්බ වෙනවා. ඒ කියන්නේ Photoshop එකේ ඉතුරු පේමන්ට් එක කරන කට්ටියට සම්පූර්ණම මේ කෝස් එක ෆ්‍රී හම්බ වෙනවා. හරි. අවසාන වශයෙන් මම තව පොඩි ප්‍රැක්ටිකල් එකක් කරලා පෙන්නන්නම්. එතකොට මේ ප්‍රැක්ටිකල් එකෙන් පස්සේ මම මේක නතර කරනවා. මෙන්න මෙහෙම එකක්. බලන්න මම මේ හදාගන්න එක මොකද්ද කියලා. මොකද මේකෙන් ප්‍රැක්ටිකල් කරන්න ගත්තට පස්සේ ළමයි නතර කරන්න හිටින මාර ලස්සන ප්‍රැක්ටිකල් ටිකක් අපිට කරන්න පුළුවන්. මේ බලන්නකෝ. මම මෙන්න මෙහෙම එකක් ගත්තා. ඉලිප්ස් එකක් ගත්තේ. පොඩක් මම ඉතින් හදාගන්න. හරි. ඔන්න මම නිකන් ඇඳගත්තා. හරිද? ඇඳගෙන ඉන්න මෙයාට කලයකුත් දාමුකෝ අපි. මෙයාට කලයකුත් දෙනවා මම yellow කල එකක්. හරි. මේ මොකද්ද මම ඇඳගත්තේ? පේන විදිහට මොකද්ද? පේනවද මොකක්ද? අඹගඩිය අඹ ගෙඩියක් නේ ඇඳගත්තේ නේද? හරි. මේ අඹ ගෙඩිය අපි ලස්සන කරගමුද? මේකේ ටූල් එකක් තියෙනවා නම් mesh tool කියලා. ওই mesh tool එකෙන් මෙන්න මේ අඹ ගෙඩිය අපිට ලස්සන කරන්න පුළුවන්. කරලා පෙන්නන්න පොඩ්ඩක්. හරි. ඔන්න ඔහම දාගත්තා. ඉතින් පොඩ්ඩක් දාගන්න. හරි. ඔන්න ඔහම දාගෙන මෙන්න මෙතන mesh tool එකෙන් අපි මේවා සිලෙක්ට් කරන්න පුළුවන්. ඔන්න ඔය විදිහට. ඊට පස්සේ තව එක එක දේවල් අඳින්න පුළුවන් මෙයාගෙන්. ඔන්න ඔය වගේ. තවත් අපිට ඕන මේ වගේ තැනකටත් පොඩි කල එකක් දෙන්න ඕන. අන්න ඔය වගේ ලුක් එකක් දෙන්න පුළුවන්. නිකන් අපි අඳගත් එකක්. මේවට කියන්නේ mesh කරනවා කියලා කියන්නේ. මේ mesh කරලා අපිට පොඩි 3D ලුක් එකක් ගන්න පුළුවන් අපේ ඩිසයින් එකට. ඔන්න ඔය විදිහට. බලන්නකෝ. ගලවන්තර දැකලා ඇති පාවිච්චි කරන සෝෂල් මීඩියා එහෙම පාවිච්චි කරද්දි මේ වගේ ෆොටෝස් දැකලා ඇති. ස්කෙච් වගේ දේවල්, කාටුන් ටයිප් එකේ ඒවා. ඒතර ඒවා හදන්න තනිකරම ගන්න මෙන්න මෙයා. කතන්දර පොත් උනත් හදන්න ගන්න මෙන්න මෙයා. ඔන්න ඔය විදිහට ලස්සනට ඔයාට අඹ ගෙඩියක් වුණත් හදාගන්න පුළුවන්. මේ පැත්තත් ඔන්න කලර්ස් ටිකක් දෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහට. ඊට පස්සේ මෙතන ෂැඩෝ එකක් වගේ වැටෙන්න. ඒ වගේ දේවල් අපිට දීලා ලස්සනට හදාගන්න පුළුවන්. මෙදී වට කොපිස් වගේ ඒ වගේ තරම් වාට ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අඹ පොකුරක් උනත් හදාගන්න පුළුවන්. අඹ, ඇපල්, මිදි වගේ දේවල්
ගන්න පුළුවන්. හරි. හරි. ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. එතකොට මේ අ, මට අද ඕන උනේ කතා කරන්න. මොකද මේකේ තමයි සොෆ්ට්වෙයාර් එක සහ පාඨමාලාව නිකන් දෙනවා කියවට ගොඩක් අයට තේරුම් ගන්න නැහැ මොකද්ද මේ අතර මේකෙන් කරන්න කියන එක. ඒ නිසා තමයි මම වෙනම සෙෂන් එකක් දාලා ඔයාලට කියලා දුන්නේ මේකෙන් කරන්න පුළුවන් දේවල්. මේ පොඩි දේවල් ටිකක් විතරයි. ඒතර මේ තියෙන අපේ සිලබස් එක. මේ තියෙන සම්පූර්ණ සොෆ්ට්වෙයාර් එකේ හිස්ටරි එක ඒ දේවල් මේ ඔක්කොටම පොඩි පොඩි PDF නෝට් තියෙන වෙන වෙනම හදලා ඒ නෝට් වෙනම වලට PDF විදිහට හම්බ වෙනවා. මෙන්න මේ විදිහට ටූල්ස් ටික අපි කතා කරන දවස් 10ක් යනවා. මොකද මේ ටූල්ස් හැම එකක්ම අපි ප්‍රැක්ටිකල් කතා කරලා තමයි කතා කරන්නේ. ඊට අමතරව අපි අනිත් දවස් 10 තනිකරම කතා කරන්නේ ප්‍රැක්ටිකල්. ඒතර ඔයාලට ප්‍රැක්ටිකල් විදිහට, ඒ කියන්නේ නෝමලි ප්‍රැක්ටිකල් විදිහට අපි කතා කරනවා ළමයි. ලෝගෝ ඩිසයින් තමයි පළවෙනිම පටන් ගන්නෙ. ලෝගෝ ඩිසයින් උත් එකපාරම අපි කතා කරන්නේ අර කිව්වේ කොපිරයිට් බලන ඒවා, ඊට පස්සේ සාම්පල්, ඒ කියන්නේ ප්‍රින්සිපල් දේවල් තියෙනවා, ගෝල්ඩන් රේෂියෝස් තියෙනවා, නැත්නම් ගෝල්ඩන් රූල්ස් තියෙනවා. ඒ දේවල් මේ තියෙන්නේ. ගෝල්ඩන් රූල්ස් ගැන කතා කරනවා. ඊට පස්සේ ලෝගයක් කොහොමද හදන්නේ කියන දේවල් ටික ඔය 11 වෙනි දවසේ අපි කතා කරනවා. ඊළඟ අමතර ෆයිල් සේවින් ෆෝමැට් ගැන කතා කරනවා. ඊට පස්සේ අපි ටයිපෝග්‍රැෆි එකක් වෙනම කරනවා. පෙන් ටෝන් කියන්නේ මොනවද? ඒ කියන්නේ ප්‍රින්ටිං වලට යන ගොඩක් දේවල් මේකේ කතා කරන්න තියෙනවා. ඒ දේවල්. ඊට පස්සේ මෙතන ටූල්ස් ටිකක් තියෙනවා කතා කරන්න. ඊට අමතරව අපි ලෝගෝ ඩිසයින් පටන් ගන්නවා. ඒතකොට ලෝගෝ ඩිසයින් ගත්තාම ලෝගෝ ඩිසයින් බෙදන්න පුළුවන් කොටස් තියෙනවා. ග්‍රේඩියන්ට් ලෝගෝ, මිනිමලිස්ට් ලෝගෝ, මස්කට් ලෝගෝ, 3D ලෝගෝ. ඒතර ඔය ලෝගෝස් ගැන වෙනම කතා කරනවා. ඊට පස්සේ බිස්නස් කාඩ් උත් ගත්තට පස්සේ බිස්නස් නැත්නම් විසිටින් කාඩ් කියලා කියන්නේ. ඒවත් ළමයි වර්ග තියෙනවා. ඩයි කට් කරන ඒවා තියෙනවා, හොට් පොයිල් කරන ඒවා තියෙනවා, ස්පොට් UV යන ඒවා තියෙනවා, එම්බෝස් කරන ඒවා තියෙනවා, ඩිබෝස් කරන ඒවා තියෙනවා. ඔය වගේ ගොඩක් ඒවා තියෙනවා. ඊට පස්සේ කවර් පේජ් ඩිසයින්, ෆ්ලයර් ඩිසයින් කරන ඒවා. ඊට පස්සේ සර්ටිෆිකේට් ඩිසයින් කරන ඒවා, ලෙටර් හෙඩ්, වෝල් කැලෙන්ඩර්ස්, කැලෙන්ඩර් ඩිසයින් කරන ළමයි මාර ලස්සන මේ සොෆ්ට්වෙයාර්ස් ටිකක් තියෙනවා. ඒවා මම කියලා දෙන්නම්. මොකද අපිට නිකන් ක්ලික් කරලා කැලෙන්ඩර් එක ජෙනරේට් කරන්න පුළුවන්. හරිද? ටේබල් කැලෙන්ඩර් ඩිසයින් කරන ඒවා, පැකේජින් ඩිසයින් කරන ඒවා, ඊට පස්සේ බොක්ස් ෆයිල්, ඊට පස්සේ ප්‍රොඩක්ට් ලේබල් හදන ඒවා, වෙබ් බැනර් හදන ඒවා, වෙඩින් කාඩ් හදන්න වෙනම, ටී-ෂර්ට් ඩිසයින්. ඊට පස්සේ ඔයාලට මෙතන තනිකර ටී-ෂර්ට් ඩිසයින් කරන්න අවශ්‍ය කරන ලෙක්චර් මැටීරියල් සෙට් එකක්ම දෙනවා. ඒ කියන්නේ වෙනම ඒ ෆීල්ඩ් එක කවුරු හරි කරන්න යනවා නම් සම්පූර්ණ ලොට් එකක් තියෙන ස්ටිකර් වගේ දේවල්, ඒ වගේ දේවල් ගොඩාක් ඔයාලට හම්බ වෙනව වෙනම. එතකොට සොෆ්ට්වෙයාර් ගන්න පේමන්ට් කරන්න ඕනද කියලා අහනවා. දැන් මම එකයි කිව්වේ මේකට වෙනම පේමන්ට් කරන්න ඕනේ නැහැ. Photoshop එකට join වෙන හැමෝටම සොෆ්ට්වෙයාර් එක සහ සේරම දේවල් ටික හම්බ වෙනවා. Photoshop එකට join වෙන්න ඕනේ. නැත්තම් හම්බ වෙන්නේ නැහැ. Photoshop එකට join වෙන කට්ටිය තමයි මේ chance එක තියෙන්නේ. එතකොට මේ ඔප එකක් යන්නේ මම දැන් අවසානට join වෙච්ච අයට කියන ඔප එකක් යන්නේ මේ තමයි ඔප එක. ෆොටෝ එක පේනව නේද? මේ තියෙන්නේ. ෆොටෝ එක පෙන්නන්න. ඔයාලේ group එකට දැම්ම පළවෙනි රෙකෝඩින් එක බැලුවේ නැත්නම් බලන්න Photoshop එකේ. Photoshop course එකට සම්බන්ධ වෙන ඔයාලට තමයි මේ ඔප එක හම්බ වෙන්නේ. මෙති මේ තියෙන. ඒ කියන්නේ පාඨමාලා දෙකම රුපියල් 6000යි. ඒ කියන්නේ මේ Photoshop එකේ ගාණ තමයි රුපියල් 6000 කියලා කියන්නේ. Adobe Illustrator software එක නිකන් තමයි හම්බ වෙන්නේ. ඔයාලා ඊළඟ මාසේ අපි හිතමු කරනවා කියලා. දැන් මේ මාසේ කට්ටිය තමයි මේක හම්බ වෙන්නේ. ඒතර ඊළඟ මාසේ කරනවා නම් මේකටත් 6000යි මේකටත් 6000යි. ඒ කියන්නේ 12000 කෝස් එකක් රුපියල් 6000ට මේ දෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම ගත්තාම මේ Adobe දැන් අද කතා කරපු software එක සම්පූර්ණම උගන්වන්නේ නොමිලේ. ඒකයි කියන්නේ මේ මොකද අපි අවුරුදු මාසේ හැම ඔප එකක් දෙනවා. ගිය පාර දුන්නා. ඔයාලට Illustrator එකයි Corel Draw එකයි දෙකම එකට පේමන්ට් එකක් කරාට පස්සේ දෙකම ඉගෙන ගන්න. එහෙම දුන්නා. දැන් මේ සැරේ Photoshop එකයි Illustrator එකයි දීලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ අපි ගිය මාසේ තව ඔප එකක් දුන්නා. Premiere Pro එකයි Illustrator එකයිනේ. ඒ වගේ ඔපර්ස් දෙනවා. මොකද අපේ එතන ගත්තට පස්සේ ගොඩක් ඉන්නවා අපේ එක කෝස් එකක් කරන්න ඇවිල්ලා කෝසස් ඔක්කොම ටික කරන කට්ටිය ඉන්නවා. මෙතනත් ඇති Photoshop කරන්න ආවේ Illustrator කරලා, Corel Draw කරලා, Premiere Pro කරන කට්ටිය. දැන් මොකද අපි අලුතෙන් පටන් ගත්ත Premiere Pro. එහෙම කරන කට්ටිය ගොඩක් ඉන්නවා. මොකද අපේ යන මෙතඩ් එක ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මෙතඩ් එකක් යන්නේ. ඒ නිසා එතකොට ළමයි දැන්ටමත් මම හිතන්නේ ළමයි රෙජිස්ටර් වෙලා ඉන්නවා. හරි. එතකොට රෙජිස්ටර් වෙලා ඉන්නවා. මට හිතෙන විදිහට පෙන්ඩින් නම්බර්ස් අරන් ඉන්නවා 25ක් විතර දැන්ට 50 දෙනයි ගන්නෙ මේ මොකද කෝසස් දෙකක්. එතකොට මේ Illustrator කෝස් එකට දැන්ට ඉන්නවා ළමයි 90 ගාණක් ඉන්නවා. මොකද Premiere Pro එකේ ඉන්න කට්ටිය. එතකොට ඔයාලත් ගත්තට පස්සේ මේක 100 ගාණක් පයින්නවා. ඒ හින්දා ළමයි 50 දෙනයි ගන්නෙ. 50 දෙනාගෙන් 25 දෙනෙක් පෙන්ඩින් නම්බර් අරන් තියෙනවා. මම හිතන්නේ දැන්ට 10 දෙනෙක් විතර පේමන්ට් කරලා තියෙනවා. දැන් අපි
අයි සෙෂන් එකක් කරනවා වෙනම ගෲප් එකකට ඉරිදා හෝ අඟහරුවාදා සෙෂන් එකක් කරනවා ෆොටෝෂොප් සෙෂන් එකක්. එතනින් පෙන්ඩින් නම්බර්ස් අපි ඉෂුව කරනවා. එතකොට දැන් ওই ගෲප් එකේ ඉන්න කට්ටිය තාම පෙන්ඩින් නම්බර්ස් ගත්තේ නැති කට්ටිය ඉන්නවනම් පෙන්ඩින් නම්බර්ස් ටික මෙතනින් ගන්න. පෙන්ඩින් නම්බර්ස් 50ක් විතරයි දෙන්නේ. ඒ වගේම තමයි පෙන්ඩින් නම්බර්ස් ගන්න අය අනිවාර්යෙන් පේමන්ට් කරන්න. මොකද ඔයා පෙන්ඩින් නම්බර් එකක් කරන් පේමන්ට් එක කරේ නැහැ කියලා කියන්නේ අපි 50ක් විතරයි ඉෂුව කරන්නේ. ඒතොර අනිත් ළමයට කරන අසාධාරණයක් තව කෙනෙකුට ජොයින් වෙන්න තියෙන අවස්ථාව තමයි නැති වෙන්නේ. හරි. එතකොට ළමයි මේකේ රෙකෝඩින් එක ඔයාලට ඕනද? මම රෙකෝඩින් එක දාලා තියෙන්නේ. ඔයාලට රෙකෝඩින් එක ඕනද? ඕනේ නේද? හරි. ඕනේ සර්. හරි මම එන රෙකෝඩින් එක YouTube අප්ලෝඩ් කරලා දාන්නම්. එතකොට ඒක බලන්න පුළුවන් ඔයාලට. සොෆ්ට්වෙයාර් එක දුන්නාට පස්සේ මේ පැට්‍රිකල් ටික කරලා බලන්න. පැට්‍රිකල් ටික සහ ඒ අදාළ දේවල් ටික ඔයාලට පිළිවෙලට කරගෙන යන්න අපි ගයිඩ් කරනවා. හරි. එහෙනම් ළමයි thank you සම්බන්ධ වුණා. මම හිතනවා ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති. ලෝගෝ කියලා කියන්නේ මම අද ඔය උගන්වපු දේවල් ටික විතරක් නෙවෙයි. ලෝගෝ තියෙනවා වර්ග තියෙනවා. ඒ වර්ගත් එක්ක අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. හරි. එහෙනම් ළමයි හැමෝටම good night. මම රෙකෝඩින් එක කරනවා YouTube අප්ලෝඩ් කරලා ඔයාලට එවන්න. හරි එහෙනම් හැමෝටම good night. right sir, good night. good Thank night you. good night sir thank you Right, sir. Sir. මොකක් හරි ගැටලුවක් තිබ්බද කාට හරි? මටත් පොඩි ගැටලුවක් ඕකේ. තියෙනවා. අහන්න අර අහන්න ගැටලු තියෙනවා. ගයිඩ්ලයින් දැම්මට පස්සේ සර් ඒක අයින් කරන එක මට පොඩ්ඩක් මතක නෑ. ගයිඩ්ලයින් නම් නෙවෙයි. දැන් මේ ලයින් සෙග්මන්ට් නේද? ගයිඩ්ලයින් කියලා වෙනම දෙයක් තියෙනවා මෙතන. දැන් මෙන්න මෙහෙම. මෙන්න මෙහෙමනේ. අද උගන්වපු දෙයක් ගැන නේද මේ අහන්නේ? මේ නෑ සර් අර ඇඩ්වාන්ස් කෝස් එකේ මේ ඒක නම් මෙතනට මම වෙනම කියන්නම්. ඒක අයින් කරන්නේ ඔයාලට తాවකාලිකව අයින් කරගන්න ඕන නම් control H press කරලා අයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් control H press කරලා සම්පූර්ණ ගයිඩ්ලයින් ටික අයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් view වලට ගිහිල්ලා view වල තියෙන Photoshop වල නේද මේ අහන්නේ? ඔව් සර්. view වලට ගිහිල්ලා new guide layout කියලා එකක් තියෙනවා. එතෙන්ට යන්දිම තියෙනවා clear guide කියලා තියෙනවා. clear canvas guide කියලා තියෙනවා. එකෙන් අයින් කරන්න. ඒතර හරි. හරි සර් thank you. හරි. හරි. එහෙනම් මම මේ ටික අයින් කරනවා. මම මේ ටික සේව් කරන්නේ නැහැ. අයින් කරලා දානවා. හරි. එහෙනම් හැමෝටම good night. වෙන මොනවා හරි ගැටලු තියෙනවද නැහැනේ? තව සර් කියලා ඇහුණා මට. ගැටලුවක් තිබුණොත් මට මැසේජ් එකක් දාන්නකෝ. ඔයාලගේ group එකේ links එහෙම දාන්නේ මම. මම නැත්තම් ඊට අමතරව දාර්සන් සර් දාන්නේ. මට මැසේජ් එකක් දාන්න. එතකොට මම ඔයාලට reply කරන්නම්. හරි. එහෙනම් හැමෝටම good night. Good night, sir.